right. අයිබෝන්. හරි. එතකොට මේ වෙලාවෙම ඔයගොල්ලන්ගේ පන්තියට සමගාමීව අපි ඔන්ලයින් පන්තියක් යනවා. ඒ නිසා මම ලොකුවට විස්තර මොනවත් කතා කරන්න යන්නේ නැහැ. අපි ඉගෙන ගන්න පටන් ගමු. හරිනේ? හා. එතකොට පොඩි පොඩි දේවල් දෙකක් තුනක් විතරක් තියෙනවා. මම මේ දේවල් ටික කතා කරලා වැඩේ පටන් ගන්නම්. හරිද? එතකොට ඔන්ලයින් එකකට මම හිතනවා ඇහෙනවා ඇති. ඒ නිසා මම ඒකයි වෙනම කියන්න යන්නේ නැහැ. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් Zoom එකට ප්‍රශ්නේ දාන්න. එතකොට මොකක්ද වෙන්නේ? ඒකට අපේ වැඩ කරන අය ක්‍රියාත්මක වෙයි. හරි. හරි. පළවෙනිම දේ තමයි ඕගොල්ලන්ට හිතෙන්නේ නැද්ද ඕගොල්ලෝ A-level කරන්න පටන් ගත්ත හදිසි වැඩි කියලා. විභාග ඉවරනේ පෙරේදා නේද? බ්‍රහස්පතින්දද? බදාදද? බ්‍රහස්පතින්දනේ. ඒකලා ඊට කලින්ද මම හිතන්නේ විභාග ඉවරෙද්ද දවස් පස්වෙනි දවසේ සමහර පන්ති පටන් ගත්තා. ඊයේ තව සමහරව පටන් ගත්තා. අද මේකටත් ඇවිල්ලා. අඩුම ගානේ හිතුන්නේ නැද්ද නිකන් ඕලෙල් ඉවරුණාට පස්සේ සතියක් විතර පොඩ්ඩක් නිවාඩු පිට ඉඳලා. හරි, ගෙදර පොඩ්ඩක් හොඳට නිදාගෙන ඈ ට්‍රිප් එකක් එහෙම ගිහිල්ලා බිග් මැච් එකක් එහෙම බලලා එහෙම එන්න හිතුන්නේ නැද්ද? කවුද අම්මලා තාත්තලාද කිව්වේ ඉන්න කියලා පන්ති අදම? හරි. රයිට්. ඇත්තම කතාව පුද්ගලිකව මම විශ්වාස කරන දේ අපි මේ පන්ති පටන් ගත්තා ඉක්මන් වැඩි. මම උදාහරණයක් වශයෙන් ගත්තොත් මීට කාලයකට කලින් මම ඕලෙවල් ලියපු අවුරුද්දේ මම ඕලෙවල් ලියලා හරියටම මාසයක් නිවාඩු ගත්තා. මාසයක්. හරි, ඒ මාසය තුළත මම ඇත්තටම ඕලෙවල් පන්තියක් පටන් ගත්තා. ඒක මම වෙන වෙලාවක් කියන්නම්. ඒ හැරුණු විට ඕලෙවල් ඉවරෙච්ච දවසට පස්වෙනි දවසේ මායි මගේ යාළුවෝ 4 දෙනයි ට්‍රිප් එකක් ගියා. අපි 5 දෙනෙක්. අපි ගෙදරට කිව්වේ මාතර යනවා කියලා ගියේ යාපනේ. හරිද? ගියේ යාපනේ. මං කියන්නේ ඔයගොල්ලෝ එහෙම කරන්න එපා. හරිද? මං කියන්නේ අපි කරපු දේ. හරිද? දවස් 5ක් ගියා ට්‍රිප් එක. හරිද? ඒ O level ඉවර කරලා 2002 දෙසැම්බර් මාසේ 15 වෙනිදා O level ඉවරුනේ. මම O level ලියපු අවුරුද්ද 16 වෙනිදා තමයි යාපනයේ ගියේ. හරි, මාතර යනවා කියලා තමයි ගෙදරට කිව්වේ. එදා මම යාපනයේ ගියේ කියලා අපේ තාත්තා දන්නේ 2022. ඊට අවුරුදු 20කට පස්සේ. තේරෙනවද කියන කතාව? හොරෙන් ගියේ. ඔගොල්ලෝ එහෙම කරන්න එපා. හරි. අපි එහෙම කරේ අපිට තිබුණා O level විභාගය පිළිබඳව කියන O level විභාගය කරනකොට අපිට තිබුණා පීඩනයක්, යම් ස්ට්‍රෙස් එකක් තිබුණා. හරිද? එතකොට මොකක්ද වෙන්නේ අපිට A level වලට එන්න කලින් ඒ ස්ට්‍රෙස් එක නිදහස් කර ගැනීමේ අවස්ථාවේ තිබුණා. හැබැයි අපි පිළිබඳව ගෙදරින් සෑහෙන විශ්වාසයක් තිබ්බා. ඒ හින්දා අපිට ඕන දිහාක යන්න එන්න දෙනවා. හැබැයි අපි මේ විශ්වාසය කඩ කරා ඒක වෙනම දෙයක්. හරිද? නමුත් මොකක්ද වෙන්නේ අපිට ඒ නිදහස තිබුණා. හරි, ඒ නිදහස තිබ්බ හින්දා අපි A levels වලට ආවට පස්සේ හරි A levelලත් අපි කිසි බරක් නැතුව වැඩ කරා. මම ඔයගොල්ලන්ට අද ඉඳන්ම උගන්වන්න පටන් ගන්නෙ A levels කියන එක බරක් නැතුව ඉගෙන ගන්න විදිය. වෙන කතාව හැමෝම ඔයගොල්ලන්ට ගියයි උදේ 4ට හැරින්න උදේ 4 ඉඳන් පාඩම් කරන්න හරි රෑ 12 වෙනකල් පාඩම් කරන්න කන්න එපා බොන්න එපා නාන්න එපා ට්‍රිප් යන්න එපා ඔක්කොම කියයි. මං කියන්නේ ඔය ඔක්කොම කරන්න. තේරෙනවද කියන කතාව? ඔය ඔක්කොම කරන්න. ඒ ඔක්කොම කරමින් ගමන් තමයි A level කරන්න ඕන. මොකද ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ජීවිතයේ මේ A level කරන අවුරුදු දෙකමාර ආයි කවදාවත් හම්බෙන්නේ නැහැ. තේරෙනවද කතාව? ඒතර A level කරන කාලේ ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එකේ මොනවා හරි ක්‍රීඩාවක් කරනවා නම් හරි A level නිසා ඒ ක්‍රීඩාව කරන එක නතර කරොත් ආය කවදාවත් ඕගොල්ලන්ට ඒක කරන්න හම්බෙනවද? කවදාවත් ඒක කරන්න හම්බෙන්නේ නැහැ. තේරෙනවද කතාව? කවදාවත් ඒක කරන්න හම්බෙන්නේ නැහැ. මොකද මම A level නිසා නෙමෙයි ඇත්තටම මම මගේ එහෙම සමහර තිබුණ ඩ්‍රීම්ස් ඒ කාලේ මොකක්ද වෙන්නේ මම නිකම්ම මරලා දාලා තියෙනවා හරි ඉගෙන ගන්න වැඩ හින්දා. තේරෙනවද කතාව? මම ඕගොල්ලන්ට කියන්නේ එහෙම වෙන්න එපා. මම A level කාලේ එහෙම කරේ නෑ ඇත්තටම. හරිනේ? මම ඕගොල්ලන්ට කියන්නේ අනිවාර්යෙන් පාසල් යන්න ඕන. පාසලේ තියෙන විවිධ ඇක්ටිවිටීස් වලට සම්බන්ධ වෙන්න ඕන. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? ගෙදර මිනිස්සුත් එක්ක ඉන්න ඕන. අම්මලා තාත්තලාත් එක්ක කතා බහ කරලා ඒගොල්ලෝ යන එන ගමනක් මනකලා එහෙම සාමාන්‍ය ජීවිතේ ඉන්න ඕන. ඒ ඉන්න අතරේ තමයි මේක කරන්න ඕන. තේරෙනවද මං කියන කතාව? ඒතර A levels කියලා කියන්නේ ආත්පසින්ම O levels වලට වෙනස් දෙයක්. නිකම්ම දැන් O level කරපු විදිය මම දන්නවනේ ඔයගොල්ලෝ. නේද? O level විභාගයේ විෂයන් ටික ඔක්කොම ලිව්වේ අර 1 day seminar වලින් නේද? කලින් මොකවත්ම කරේ නැහැ. අන්තිම මාස තුනේ ආවා එක් දින සම්මන්ත්‍රණ.
මං කියනවා එක් දින කුමන්ත්‍රණ කියලා. එමෙ එක් දින කුමන්ත්‍රණ සෙට් එකකට ගියා. විද්‍යාව එක දවසයි, ගණිතය එක දවසයි, ඉතිහාසය එක දවසයි, බුද්ධාගම එක දවසයි. හරි ওই ටිකෙන් අල්ලගත්ත කරුණු ටික ගිහලා විභාගෙට ලිව්වා වැඩේ ගොඩ. එහෙමනේ. ඒ ලෙවල් එහෙම කරන්න බෑ. එතන කතාව ඒ ලෙවලුත් ඔය පුරුද්දට එහෙම කරන්න පටන් ගන්න කට්ටිය ඉන්නවා. හරි. දැන් ඕගොල්ලන්ගේ පන්තියට මෙතෙන්ට එන්න කලින් මං පල්ලෙහා අපේ කුරුණෑගල එක පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් ඉන්නවා අපිත් එක්ක පන්ති කරන. අපි ඒ සරුත් එක්ක නිකන් කතා කරලා ඉන්නකොට ඒ සර් කිව්වා කුරුණෑගල දිස්ත්‍රික්කයේ 2021 අවුරුද්දේ O levels ඒ 9 ඒවා තිබ්බලු 900ක්. ඒ 9 ඒවා 900ක්. තේරෙනවද කතාව? ඒ ළමයි විභාගෙ ලියලා 2023 ඒ ලෙවල් එක 24 මුලනේ තිබ්බේ. ලියලා ප්‍රතිඵල ආපුවාම ඒ ලෙවල් ABC අකුරු තුනේම එකතුවක්. ඒ කියන්නේ ඒ ලෙවල් ABC අකුරු තුනක් ගත් අඩුම ගානේ A හරි B හරි C. හරිනේ. ඒ ටික ඔක්කොම එකතු කරලා බලපුවම ඒත් එන්නේ 700යිලු. තේරෙනවද මගේ කතාව? ඒ 9 ඒගොල්ලෝ 900ක් ඉඳලා උසස් පෙළට හරි ABC අකුරු වලින් ප්‍රතිඵල හම්බෙච්ච ළමයි කී දෙනෙක් ඉන්නවද කියලා බලපුවාම ඉන්නේ 700යි. ඒ කියන්නේ අර ඒ 9ක් ගත්ත එවුන් 900න් 200කුත් එක්ක ෆේල් එක්ක එස්. තේරෙනවද මගේ කතාව? ඒ නිසා O level සහ A level කියලා කියන්නේ මුළුමනින්ම වෙනස්. හරිද? හැබැයි A level කියන්නේ එහෙම පටන් ගත්තාස්දන් හරි මෙරි වෙලාවක් කලාවක් නැතුව රෑ 12ටත් ගණන් හදනවා. එහෙම කරන්න ඕන එකක් නෙවෙයි. හරිද? ඒතර ඕගොල්ලන්ට මේ වෙනකොට මං හිතනවා සාමාන්‍ය පෙළ විද්‍යාව කොටස් තුනකට බෙදලා තිබුණානේ. හරි. ජීව විද්‍යාව, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව. මම නිකන් අහලා බලන්නම්. ඒ O level බෙදලා තිබ්බ විෂයන් වලින් අපි වැඩිපුරම කැමති ජීව විද්‍යාව කොටසට. කියන කට්ටිය අත උස්සන්න බලන්න. කීප දෙනෙක් ඉන්නවා. අපි වැඩියෙන්ම කැමති භෞතික විද්‍යාව කොටසට. කියන කට්ටිය අත උස්සන්න. අත බාත් දාන්න. අපි වැඩියෙන්ම කැමති රසායන විද්‍යාව කොටසට. කියන කට්ටිය අත උස්සන්න. එකෙක්වත් නැහැ. හරිද? ඒක මට පුදුමයක් නෙවෙයි. ඇයි? ඔකට පුදුමයක් නෙවෙයි. ඒකට හේතුව දැන් මේ පන්තියේ බොහොම සුළු පිරිසක් ඉන්නේ අද පටන් ගන්නකොට. මම මීට ටික කාලයකට කලින් ළමයි 700කින් 800කින් පන්තියක් පටන් ගන්නකොටත් ඒ පන්තියෙත් මම ඕක අහනවා. සමහර ළමයි 800ක් දෙන පන්තියේ කෙමිස්ට්‍රි වලට වැඩියෙන්ම කැමති කට්ටිය ඉන්නවා 3 දෙනෙක් විතර. මට හොඳට මතකයි අන්තිමට මම එහෙම ලොකු පන්තියක අහපු දවසේ 3 දෙනා හිටියේ පළවෙනි දවසේ. පළවෙනි පොලිමේ දෙන්නයි මැද හරි එකයි. හරිද? මැද හරි එක ඇත්තටම කෙමිස්ට්‍රි වලට කැමති නැත්නම් අත උස්සලා තියෙන්නේ. ඉස්සරහ උන් දෙන්න. උන් දෙන්න අත උස්සලා තියෙන්නේ කෙමිස්ට්‍රි වලට කැමතිද නෙමෙයි. මට අප්සෙට් එකයි කියලා. මං ගැන හිතලා අත උස්සලා. තේරෙනවද කියන කතාව? හරි. ඇයි ඕගොල්ලන්ට එහෙම කෙමිස්ට්‍රි එපා වෙලා තියෙන්නේ? එපා වෙලා තියෙන හේතුව ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ සාමාන්‍ය පෙළ කාලේ කෙමිස්ට්‍රි මොන වගේ එකක්ද කියලා පෙන්නලා නැහැ. ඇයි? ඕගොල්ලෝ ෆිසික්ස් වලදී ඉගෙන ගන්න දේවල් 100ක් ගත්තොත් ඔය 100න් 99ක්ම ඕගොල්ලන්ට පේනවා. හරි මං කියනවා මේ පෑන මං උඩ දානවා. උඩ දාපුවම පෑන වේගයෙන් ඉහළ ගිහිල්ලා ටිකෙන් ටික වේගය අඩු වෙලා නිශ්චල වෙනවා. ඒකලා අනිත් පැත්තට ආයෙ වැටෙන්න පටන් ගන්නවා. ටිකෙන් ටික වේගය වැඩි වෙනවා. පේනවනේ. ඒ පේන එක අපි පැහැදිලි කරනවා. නේද? right. ඒතර අපි ගත්තොත් එම ගහකින් පොල් ගෙඩියක් කඩලා බිමට දාන එක. හරි. පොල් ගෙඩිය මෙහෙම කරකවලා දාපුවම පොල් ගෙඩිය මෙහෙම කරකවලා බිමට දාපුවම right හරියට මොකද මේ කෙලීම ඇවිල්ලා වැටෙනවා. ඒක අපිට පේනවා. අපි ඒක පැහැදිලි කරනවා කොහොමද වෙන්නේ කියලා. එතන කතාව වාහනයක වේගෙන් යමින් ගම වංගුවක් ගත්තොත් වංගුව මෙහෙම ගන්නකොට අපි මෙහෙම ඇලවෙනවා අනිත් පැත්තට. නේද? ඒක අපිට දැනෙන්නේ නැද්ද? දැනෙනවා, පේනවා. අපි ඒක පැහැදිලි කරනවා. එතන අකර කතාව. ඒතර ෆිසික්ස් වල ඔයගොල්ලෝ කරන්නේ හරි පේන දේවල් පැහැදිලි කරනවා. කෙමිස්ට්‍රි වල අපි කරනවා මෙන්න පරමාණු දෙකක් තියෙනවා මේ පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝනයක් දෙනවා මේකෙන් ඉලෙක්ට්‍රෝනයක් දෙනවා ඒ දෙක හවුලේ තියාගෙන සහසංයුජ බන්ධනයක් හැදෙනවා. කොබලන දැකපු කට්ටියත් උස්සන්න. දැන් දැකලා නැනේ කවුරු? දැක්කනම් වහම මානසික වෛද්‍යවරයෙක් හමු වෙන්න පිස්සු. තේරෙනවද කතාව? දැන් මම දැකලා තියනවාද ඒක? නෑ. කවුද ඒක කිව්වේ? විද්‍යාඥයෙක්. ඌ දැකලා තියනවද? ඌ දැකලත් නෑ. තේරෙනවද මම කියන කතාව? අපි කියනවා පරමාණු වල න්‍යෂ්ටියක් තියෙනවා. න්‍යෂ්ටිය වටේ ශක්ති මට්ටම් තියෙනවා. ඒ ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන තියෙනවා.
දැකලා තියෙනවද? නෑ. හරි. ළමයි දැකලා නෑ. ළමයි හිතනවා අපිට නම් පේන්නේ නෑ. සර් නම් ඕක කවදා හරි පෙන්ලා ඇති කියලා ඉගෙන ගන්නවා. සර් දැකලා තියෙනවද? ඒත් නෑ. කවුද එහෙම කිව්වේ? නීල්ස් බෝ. ඌ දැකලා තියෙනවද? ඌ දැකලත් නෑ. තේරෙනවද මම කරන කතාව? කෙමිස්ට්‍රි වල අපි ඉගෙන ගන්නේ කවදාවත් කවුරුත් දැකපු නැති දේවල් ටිකක් නිකන් සංකල්පයක් විදිහට ඉගෙන ගන්න. තේරෙනවද කතාව? ඉතින් මම ඔයගොල්ලෙන් ප්‍රශ්නයක් අහනවා. ඕගොල්ලන්ට වඩා අමාරු වෙන්නේ දකින්න දේවල් ගැන, පේන දේවල් ගැන ඉගෙන ගන්න එකද? නොපෙනෙන දේවල් ගැන ඉගෙන ගන්න එකද? වඩා අමාරු වෙන්නේ නොපෙනෙන දේවල් ගැන ඉගෙන ගන්න එකනේ. ඒ හින්දා තමයි ඔයගොල්ලෝ කෙමිස්ට්‍රි වලට අකමැති වෙලා තියෙන්නේ. හරි. එතකොට කෙමිස්ට්‍රි ගුරුවරයාගේ දක්ෂතාවය වෙන්න ඕන ඕගොල්ලන්ට පරමාණුව සජීවීව පේන්නේ නැති වුණාට ඒක මැවෙන විදිහට උගන්වන්න ඕන. තේරෙනවද? ඕගොල්ලන්ට අණුවක් හැදෙන විදිය, බන්ධනයක් හැදෙන විදිය පේන්නේ නැති වුණාට ඒක මැවෙන විදිහට උගන්වන්න ඕන. අන්න එහෙම ගුරුවරයෙක් ඕගොල්ලන්ට කෙමිස්ට්‍රි වලට හම්බෙච්ච දවසට ඕගොල්ලෝ කෙමිස්ට්‍රි වලට ආස වෙනවා. තේරෙනවද? මට හරියටම මාස 4ක් දෙන්න අද ඉඳන්. අද මාර්තු මාසේ 31 වෙනිදා අප්‍රේල් මැයි ජූනි ජූලි මං හරියටම ජූලි මාසේ අන්තිම සතිය අහනවා ඕගොල්ලන්ගේ. හරිනේ? එදා වෙනකොට ඕගොල්ලෝ මාත් එක්ක හිටියොත් ඕගොල්ලෝ කැමතිම විෂය බවට පත් වෙන්නේ කෙමිස්ට්‍රි. තන කතාව රයිට්. ඒක වගකීමෙන් කියන්නේ අද ඊයේ දන්නේ ඉස්සරින් නම් මේක එහෙම කරා. හරිද? එතකොට කෙමිස්ට්‍රි කියලා කියන්නේ එහෙම අමාරු විෂයක් නෙවෙයි. ඕගොල්ලන්ට වෙලා තියෙන වැඩේ තමයි ඕගොල්ලන්ට කෙමිස්ට්‍රි කිව්ව ගමන් මතක් වෙන්නේ මේ පැත්තෙන් තියෙනවා මූලද්‍රව්‍ය පරමාණු ටිකක්, මැදින් ඊතලයක් තියෙනවා, අනිත් පැත්තෙන් ආයෙ පරමාණු ටිකක් තියෙනවා. ඕක තමයි මතක් වෙන්නේ. හරි. කෙමිස්ට්‍රි කියලා කියන්නේ ඒක නෙමෙයි. හරිද? ඕගොල්ලෝ කන කෑමක් කියලා කියන්නේ. හරි කෙමිස්ට්‍රි. ඕගොල්ලෝ අඳින ඇඳුමක් කියලා කියන්නේ ඒක තුල තියෙනවා කෙමිස්ට්‍රි එකක්. තේරෙනවද? ඒතර ඕගොල්ලෝ මොකක්ද වෙන්නේ? බොන බෙහෙත් එකක් කියලා කියන්නේ තනිකරම කෙමිස්ට්‍රි. තේරෙනවද කතාව? රයිට්. ඒතර ඕගොල්ලෝ අවට තියෙන බොහෝ දේවල් තියෙන හැම දෙයක්ම අර රසායනික ද්‍රව්‍යවල එකතුවක්. තේරෙනවද? අපි කෙමිස්ට්‍රි ඉගෙන ගන්නේ අන්නේ වටපිටාවේ තියෙන ද්‍රව්‍ය ගැන, වටපිටාවේ සිදුවන සිදුවීම් ගැන අණුක මට්ටමින් ඒ කියන්නේ හැට පේන්නේ නැති ලෙවල් එකෙන් පැහැදිලි කරන්න. තේරෙනවද? ඉතින් මේක මවාගෙන කරන්න ඕන වැඩක්. ඒක මැවෙන විදිහට ඕගොල්ලන්ට උගන්වපුවම ඕගොල්ලෝ මොකක්ද වෙන්නේ කෙමිස්ට්‍රි වලට කැමති වෙනවා. හරිනේ? ඊළඟ දේ තමයි දැන් ඕගොල්ලෝ පිරිස් වලට එන කැමැත්තෙන් ඉන්නවනේ. පළවෙනි වාර විභාග බලන්නකෝ. හරි. ඔයගොල්ලෝ අඩුවෙන්ම ලකුණු ගන්න පිරිස් වලට. තේරෙනවද? හරි. පළවෙනි එකට වඩා දෙවෙනි එකේ අඩුයි, ඉඩ තුන්වෙනි එකට අඩුයි, ඉඩ හතරවෙනි එකේ අඩුයි එහෙම වෙනවා. හරිනේ? මම කියලා තියෙන්නේ ඔයගොල්ලෝ ලියලා තියාගන්න. ඇයි ඒ? හරි ගයිඩන්ස් එකකට වැඩ කරේ නැත්නම් හරි ඔය හැම සබ්ජෙක්ට් එකක්ම එහෙම වෙනවා. හරිද? මගේ ක්‍රමය තමයි මම ඕගොල්ලන්ට සබ්ජෙක්ට් එක උගන්වන්නේ අපි තව පොඩ්ඩකින් වැඩේ පටන් ගමු. මම සබ්ජෙක්ට් එක උගන්වන්නේ ඕගොල්ලන්ට රයිට්. මම ඉගෙන ගත්ත විදිහට නෙමෙයි. මම පොතකින් පතකින් කියවලා ගත්ත විදිහට නෙමෙයි. මම ඕගොල්ලන්ට සබ්ජෙක්ට් එක උගන්වන්නේ රයිට්. අවුරුදු ගාණක් මම උගන්වලා තියෙනවා. ඒ අවුරුදු ගානේ උගන්වලා ඉතින් එක එක අවුරුදු වලදී මම අත්දකලා තියෙනවා ළමයින්ට මේ කරුණ මෙහෙම කිව්වොත් තේරෙන්නේ නැහැ, මෙහෙම කිව්වොත් තේරෙනවා. එහෙම මම එක එක අවුරුදු වලදී අත්දකලා තියෙනවා. ආන්න ඒ අත්දැකීම් ටික ඔක්කොම එකතු කරලා ඕගොල්ලන්ට මේක රයිට් හරිම ස්වීට් විදිහට හරිම ෂෝට් විදිහට අවශ්‍ය දේවල් ටික ඔක්කොම අපි කතා කරමු. ඕගොල්ලන්ට සිලබස් එකක් දීලා දෙනවා. අද සිලබස් එක මම දීලා නැහැ ඕගොල්ලන්ට. සිලබස් එක මම තව සතියක් දෙකක් දෙන්නම්. තාම සිලබස් එක තේරෙන්නේ නැහැ නේ. හරි. ඒතර මොකක්ද දෙන්නේ? සිලබස් එකේ බලාපොරොත්තු වෙන පොයින්ට්ස් ටික අපි හරි පිළිවෙලට මුල ඉඳන් පටන් අරගෙන ඉගෙන ගන්න උගන්වනවා. හරිනේ? ඒක තමයි අපේ සාමාන්‍ය කතාව. එතකොට සාමාන්‍යයෙන් A level science ගන්න ආපු ළමයෙකුට ඇයි A level science කරන්නේ? රයිට්. ওই දේවල් ටික කලින් පැහැදිලි කරන්න ඕන. නමුත් මං හිතනවා මොකක්ද වෙන්නේ මේ ඉස්සර නම් මං එහෙම සාමාන්‍යයෙන් පළවෙනි දවසේ රයිට් ඇත්තම කතාව පළවෙනි දවසේ බොහොම පොඩ්ඩයි උගන්වන්නේ ඉස්සර. හරිනේ? ඒක පළවෙනි දවසේ අපි කරන්නේ ළමයෙකුට ඇයි සයන්ස් කරන්නේ? කෙමිස්ට්‍රි කරපුවම මොනවද කරන්න පුළුවන් දේවල් අපි ගොඩක් දේවල් කියලා දෙනවා. හරිනේ? හැබැයි දැන් ඕගොල්ලෝ මට හිතෙනවා එහෙම බලාපොරොත්තුවක් නෑ. ඕගොල්ලෝගේ බලාපොරොත්තුව තියෙන්නේ හරි පටන් ගත්ත පළවෙනි ඉඳන් උගන්න පිය වගේ එකක් තමයි තියෙන්නේ. හරි. ඒ කියන්නේ මේ ඕලෙ ඉරුවෙච්ච ගමන් ඇවිල්ලා තියෙන්නේ. හරි. ඒ නිසා මොකක්ද වෙන්නේ අපි රයිට් වැඩේ පටන් ගමු. කෙමිස්ට්‍රි ගැන පොඩි පැහැදිලි කිරීමක් කරොත්, හැඳින්වීමක් කරොත්. හරිද? මම කලින්ම කිව්වා මේක ලස්සන විෂයක්. හරි. මේක අමාරු නෑ. හැබැයි මේක අපි ගොඩනගන්නේ concept මත, සංකල්ප මත. තනවාද? අද පන්තියේ ඉඳලා ලබන සති පන්තියේ නැතු ඊළඟ දවසේ පන්තිට ආපුවම අර concept එක flow එක හරියට තියෙනවද නැද්ද? නෑ. ඒකට කියලා වෙනවා ආයේ. තන කතාව.
ඒ නිසා කෙමිස්ට්‍රි වල විදිහ තමයි දිනපතා පන්ති ඉන්න ඕන. හරි? යම් හේකින් ඕගොල්ලන්ට පන්තියට එන්න බැරි වුණොත් මොකද කරන්න ඕන? පන්තියට බැරි වුණොත් කරන්න ඕන දේ තමයි වහාම right ඊළඟ සතියේ පන්තියට එන්න කලින් හරි ඒ දවසේ උගන්වපු දේවල් ටික right බලලා ආවරණය කර ගන්න ඕන. හරි? සමහරට වීඩියෝ එකක් අපිට දෙන්නත් පුළුවන්. වීඩියෝ එකක් නැති වුණත් අවුලක් නැහැ. ඒකට හේතුව right ඕගොල්ලන්ට පුළුවන් කවුරු හරි යාළුවෙකුට කියලා ඒ දා නෝට් එක මම කියන අඩුම ගන්න නෝට් එක ගෙන්නගෙන හරි ඒක ෆොටෝකොපියක් ගහගෙන හරි ඒක පොඩ්ඩක් බලලා නෝට් එක ලියාගෙන එහෙම කරන්න. එතකොට ඊළඟ දවසේදී පන්තියට සූදානම් වෙලා හිටපුවම ඕගොල්ලන්ට උගන්වන දේ තේරෙනවා. හරිනේ? එතකොට එහෙම නැතුව මේක ටිකන් අර එක දවසට වෙනම පාට් ඉගෙන ගන්න ගියොත් ඕගොල්ලන්ට මේක පැටලෙනවා. හරිනේ? අපි කරන්නේ එහෙම නෙවෙයි පළවෙනි දවස් දන් විභාගය දක්වාම නිසි පිළිවෙලට සරලම තැනින් පටන් අරන් ටිකෙන් ටික සංකීර්ණ කරලා විභාගයට ඒකක් ගන්න ඕන ලෙවල් එකට උගන්වනවා. හරිනේ? ඒකක් ගන්න ඕන ලෙවල් එකටත් නෙවෙයි අත්‍තරම. ඒකක් හම්බෙන්න ලකුණු 75 න්නේ. හැබැයි විභාග පෙරේ ලකුණු දෙන්නේ කීයෙන්ද? 100 න්නේ. අපි උගන්වන්න ඕන 75ක් ගන්නද 100ක් ගන්නද? අපි 100ක් ගන්න උගන්වනවා. එතන කතාව රයිට්. අපි උගන්වන පිළිවෙලට ඔයගොල්ලෝ ඉගෙන ගත්තොත් මම කියන්නේ නැහැ ළමයෙකුට ඒ 100%ක්ම ලියන්න පුළුවන් කියලා. හැබැයි විභාග පෙරේ ලකුණු 100ක් ගන්න ඕන ප්‍රමාණය අපි උගන්වනවා. හරිනේ? හරි. එතකොට කෙමිස්ට්‍රි කියන විෂය ඕගොල්ලන්ට A level වලදී වැදගත් වෙන්නේ ඉතින් A level වලට ඒකක් ගන්නනේ. හරි A level වලට කෙමිස්ට්‍රි වලට ඒකක් ගත්තාම සාමාන්‍යයෙන් මොකක්ද වෙන්නේ මැත්ස් කරන ළමයෙකුට සහ ඇග්‍රි කරන ළමයෙකුට වැඩිපුරම සෙට් ස්කෝර් එකක් ලැබෙන විෂය තමයි කෙමිස්ට්‍රි. බයෝ කරන ළමයෙකුට සමහර අවුරුදු වල සෙට් ස්කෝර් කියන එක වැඩි වෙලා තියෙනවා ෆිසික්ස් වලට සමහර අවුරුදු වල කෙමිස්ට්‍රි වලට. සෙට් ස්කෝර් කියන එක හදන විදිය මම පන්තියේ දවසක කියලා දෙන්නම්. දැන් ඒක කියන්න හදිසි වෙන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා ළමයෙක්ව විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගන්නේ Z ස්කෝර් කියන පදනම මත. එතන කතාව. ඉතින් ඒ නිසා කෙමිස්ට්‍රි A level වලදී වැදගත් වෙන්නේ රයිට් ඔය A level විභාගයට හොඳ පාස් එකක් අරගෙන හරි ඒකෙන් Z අගේ වැඩි කරගත්තාම ඔයගොල්ලන්ට රයිට් හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. ඒකට තමයි වැදගත් වෙන්නේ. හරිනේ? ඊට අමතරව ගත්තොත් එහෙම විශ්වවිද්‍යාලේ දැන් ඔයගොල්ලෝ බයෝ සයන්ස් නම් කරන්නේ ඔයගොල්ලෝ යන්න පුළුවන් හොඳම රිසල්ට් එකට ඔයගොල්ලෝ යන්නේ වෛද්‍ය විද්‍යාලයටනේ. ඒක මම දැන් කියන්න ඕනේ නැහැ තේරෙනවා මම පස්සේ දවසක මොකද ඒකට හේතුව මොකද තව සද්ද දෙක තුනක් ඇදී ළමයි වැඩි වෙනවා. එතකොට තව ළමයි ටිකක් එකතු වෙනවා. ඒගොල්ලොත් ඉන්න වෙලාවක මොකක්ද වෙන්නේ පොදුවේ මේක කිව්වම හොඳයි. ඒ නිසායි මම අද එහෙම ලොකු පැහැදිලි කිරීම කරන්න යන්නේ නැත්තේ. හරිනේ? එතකොට මේ මැත්ස් කරොත් ඕගොල්ලන්ට යන්න පුළුවන් හොඳම රිසල්ට් එකට මොකක්ද හම්බෙන්නේ? ඉංජිනේරින් නේ. ඇග්‍රිකල්චර් කරොත් යන්න පුළුවන් හොඳම රිසල්ට් එකට හම්බෙන්නේ ATM කියන එක. මොකද ATM කියන්නේ සල්ලි ගන්න මැෂින් එකක්. එහෙමද? එහෙම නෙමෙයි. Agriculture Technology and Management. හරි ඔය කෝසස් තුන තමයි උඩම තියෙන්නේ. හරිද? එතකොට සාමාන්‍යයෙන් කෙමිස්ට්‍රි කියන විෂය දැන් ඔය දැන් බයෝ කරපු එක නම් මෙඩිසින් විතරක් නෙමෙයි. ඊට පල්ලෙහින් තව පාඨමාලා 38ක් තියෙනවා. මැත්ස් කරපු ළමෙක් නම් ඉංජිනේරින් විතරක් නෙමෙයි. ඉංජිනේරින් යන්න බැරුණොත් ඊට පල්ලෙහින් තව පාඨමාලා තියෙනවා 36ක්. ඇග්‍රි කරපු ළමෙක් නම් Agriculture Technology and Management කියන එකෙන් පස්සේ තව තියෙනවා පාඨමාලා 32ක්. තේරෙනවද කතාව? ඔය හැම පාඨමාලාවකදීම වගේ කෙමිස්ට්‍රි කියන විෂය ඕගොල්ලන්ට රයිට් විෂයක් වශයෙන් ඉගෙන ගන්න වෙනවා. මෙඩිසින් හිතන්නකෝ වෛද්‍ය විද්‍යාව. පළවෙනි අවුරුද්ද දෙක තියෙනවා බයෝ කෙමිස්ට්‍රි කියලා. ඊළඟ අවුරුද්ද දෙක තියෙනවා බයෝ කෙමිස්ට්‍රි කියන එක වෙනමත්, ෆාමකොලොජි කියන එක වෙනමත්. ඊළඟ අවුරුද්දේ ওই දෙකම එකතු කරලා තව විෂයක් තියෙනවා. අවුරුදු 5ෙම කෙමිස්ට්‍රි ඉගෙන ගන්න වෙනවා. වෙන කතාව. රයිට්. එතකොට අපි ගත්තොත් එහෙම මැත්ස් වල ඉංජිනේරින් වල කෝසස් දෙක තුනක් තියෙනවා කෙමිස්ට්‍රි ඕනේ නැහැ. යම් පමණක් ඕනේ වැඩි ඕනේ නැහැ. හැබැයි තියෙනවා මැටීරියල් ඉංජිනේරින් කියලා එකක්. කෙමිකල් ඇන්ඩ් ප්‍රොසෙස් ඉංජිනේරින් ඒවා තනිකරම කෙමිස්ට්‍රි. තේරුණා කියන කතාව? රයිට්. හරි. ඊට අමතරව තව විවිධ පාඨමාලා කැම්පස් එකේ ඔයගොල්ලෝ අහලා තියෙන ඔය BSc වගේ ඒවා උපාධි පාඨමාලා තියෙනවානේ. ඒ ඔය හැම එකම සබ්ජෙක්ට් එකක් වශයෙන් කෙමිස්ට්‍රි තියෙනවා. තේරුණා කතාව? ඒ නිසා හරි විශ්වවිද්‍යාල පාඨමාලාවල කෙමිස්ට්‍රි අනිවාර්යෙන් ඉගෙන ගන්න සිද්ධ වෙන හින්දා ඒකට ඕනේ බේසික්ස් ටික අපි හදලා දෙන්නේ ඒ ලෙවල් වලට. හරිනේ? ඒ නිසා මොකක්ද වෙන්නේ කෙමිස්ට්‍රි කියන එක ඉතාල වැදගත්. තව ඉස්සරහට ගියොත් අපි හිතමු කවුරු හරි ළමයෙක් ඉන්නවා එයාට මෙඩිසින් යන්නත් බැරි වුණා ඊට පල්ලෙහායින් තියෙන කෝස් එකකට යන්නත් බැරි වුණා. දැන් ඇත්තටම මේ කැම්පස් යනවා කියන එක එහෙම ලොකු ඉලක්කයක්ද? මම ඔයගොල්ලන්ට උදාහරණයක් කියන්න. හරි. එතකොට මම උදාහරණයක් විදියට ගන්නම් කෑගල්ල දිස්ත්‍රික්කය ගන්නම්කො. මොකද මට මේ උදාහරණ කතාව තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කේ. මොකද මම ඒ වකට නුවර පන්ති කරේ නෑ. හරි. ඊට පස්සේ තමයි නුවර පටන් ගත්තේ. මම මේ කියන්නේ මම ඒ ලෙවල් ලියපු අවුරුද්දේ. හරිනේ? මම ඒ ලෙවල් ලියපු අවුරුද්දේ. එතකොට මගේ මිතුරියක් හිටියා.
හරි ඇය පළවෙනි පාරත් A level ලිව්වා දෙවෙනි පාරත් ලිව්වා තුන්වෙනි පාරත් ලිව්වා හරිද ඊට තුන්වෙනි පාර රිසල්ට් එකක් ආවා මට මතක විදියට C2යි S එකක්ද කොහෙද C3ක් හරිද ඇයගේ රෑන්ක් එක තිබුණේ මට මතක විදිහට 371 දිස්ත්‍රික්කේ තනද ඇය තමයි ඒ අවුරුද්දේ අන්තිමට කැම්පස් ගියපු ළමයා බයෝ සයන්ස් කරලා ඒ කියන්නේ කැම්පස් යන ප්‍රමාණය ඉන්නවනේ අන්තිමට කැම්පස් එකට ගත්තේ ඇය 371 ඒ කියන්නේ ඊට කලින් අර 371ම ගිහිල්ලා නැහැ අතරමැදින් සමහර කට්ටිය ආයි පාරක් කරන්නෙම අයින් වෙනවනේ ඒකට සාමාන්‍යයෙන් 300ක් විතර ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා ඒ ගියපු එකේ අන්තිම ළමයා එයා හරිද එයා තේරුනේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ අලුත් පාඨමාලාවක් පටන් අරන් තිබුණා export agriculture and animal science කියලා. අපනයන කෘෂිකර්මය සහ සත්ව විද්‍යාව. හරිනේ? ඒ පාඨමාලාව හඳුන්වලා දීලා තිබ්බේ ඒ අවුරුද්දේ. ඒ ඉස්සරළම ඒ අවුරුද්ද තමයි හඳුන්වලා දීලා තිබ්බේ. හරිනේ? එතන මොකද වෙන්නේ කැම්පස් එකට අලුතෙන් හඳුන්වලා දීපු එකක්. අලුතෙන් හඳුන්වලා දීපු පාඨමාලාවට ගොඩක් කට්ටිය යන්න නිකන් කැමති නෑ වගේනේ. ඒ හින්දා මොකද වෙන්නේ මෙයාට chance එකක් ආවා යන්න. කෑගල්ල දිස්ත්‍රික්කෙම ඇතුළුනේ ඒ ළමයා විතරයි. ලංකාවේ ඔක්කොම 45 දෙනෙක් තමයි කෝස් එකට ගත්තේ. හරිනේ? මගේ මිතුරියක් ඉඳ මම මෙච්චර හොඳට මේක දන්නේ. දැන් මගෙන් අහන්න එපා මිතුරියක් විතරමද සර් කියලා අහන්න එපා. හරිනේ? ඊට පස්සේ මෙල මේ පාඨමාලාව කරා, උපාධිය සම්පූර්ණ කරා. උපාධිය සම්පූර්ණ කරලා අවුරුද්දක් විතර ලංකාවේ පුද්ගලික ආයතනයක වැඩ කරා. හරිද? ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ යට අවස්ථාවක් හම්බුණා ඩෙන්මාර්කයට යන්න. ආල් දෙනවනේ එහෙම රටක්. දැන් අය පදිංචි ඩෙන්මාර්කේ. එතකොට ඩෙන්මාර්කේ ඩේරි ප්‍රොඩක්ට්ස් ඔය කිරි ආශ්‍රිත නිෂ්පාදන තියෙනවනේ ආන්න එහෙම කර්මාන්ත ශාලාවක හරි ඇයට ජොබ් එකක් ලැබුණා. එයා ඊට පස්සේ ගියා. ගිල්ලලා හයර් ස්ටඩිස් උත් කරා. මම 2019 ගියා ඇයව බලන්න. ඒ කියන්නේ අවුරුදු 15කට පස්සේ. හරි මම මගේ මුළු පවුලම ගියා ඒගොල්ලන්ගේ පවුල බලලා හරි ඇය මේ වෙනකොට ඊට පස්සේ දැන් අවුරුදු 5කුත් ගෙවිලානේ 2019 පස්සේ ඇය මේ වෙනකොට ඩෙන්මාර්කේ මම ওই කියන ආයතනයේ ජෙනරල් මැනේජර් කෙනෙක්. ඇයට මාසකට හම්බ වෙනවා වැටුපක් රුපියල් වලින් 2.9 මිලියන්. ඒ කියන්නේ කීයද? ලක්ෂ 29ක් හම්බ වෙනවා මාසේ වැටුප. ක්වාටර්ස් එකක් දීලා තියෙනවා, වාහන දෙකක් දීලා තියෙනවා. හරි ප්‍රතිඵලයේ C3යි. දිස්ත්‍රික්කයේ අන්තිමට කැම්පස් ගිහපු ළමයා. තේරෙනවද මම කියන කතාව? හරි. ඒ කියන්නේ මේ A level සයන්ස් කරන එකේ තියෙන්නේ මෙඩිසින් විතරමද? නෑ නෑ ඊට පල්ලෙහින් තව මාර දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේ වටිනාකම ගොඩක් කට්ටිය තේරුම් ගන්න නැහැ. ඇයි නැවත ලංකාවට එන්නේ? එයා දැන් ඩෙන්මාර්කේ පුරවැසියෙක්. හරිනේ? හරි. දැන් ලංකාවට එන්නේ බැඳලා ඉන්නේ ඩෙන්මාර්ක් කාරයෙක්. හරිද? ආයි ලංකාවට එන්නේ නැහැ. රයිට්. ඉතින් ඔය තියෙන්නේ අර අන්තිම වෙලා මං කියන්නේ යුනිවර්සිටි යන අන්තිම ළමයා වෙලා යුනිවර්සිටි ගියාම වෙන chance එක. එතන කතාව රයිට්. එතකොට එතනින් උඩ ඉන්න කට්ටියට එන chances ඊට වඩා අඩුයිද වැඩිද? වැඩිනේ කොහොමද? තේරෙනවද මම කියන කතාව? ඒ නිසා මේක හරියට තේරුම් ගන්න මේක මේ මෙඩිසින්ම යන්න ඕනේ කියලා කරන එක නේ. මෙඩිසින් යන්න try කරනවා. බැරි වුණොත් තව පල්ලෙහෙන් ඕනේ තරම් දේවල් තියෙනවා. තේරෙනවද කතාව? රයිට්. ඊට පස්සේ අපි හිතමු කැම්පස් යන්නම බැරි වුණා කියලා අන්තිම වෙලාවත්. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා තියෙනවා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය කියලා එකක්. රයිට්. හරි. විවෘත විශ්වවිද්‍යාලය කියලා. විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාව ඇතුළත්ව වෛද්‍ය විද්‍යාව නෑ. අනෙකුත් පාඨමාලා බහුතරයක් ඔයගොල්ලන්ට කරන්න තියෙනවා. පාඨමාලා 30ක් 23ක් 24ක් වගේ තියෙනවා. එතන හදා. ඒතර කැම්පස් යන්න නැතුව විවෘත විශ්වවිද්‍යාලේ ඉඳන් ඕනනම් කරන්න පුළුවන්. ඒත් අර උපාධියම අර පිළිගැනීමම තමයි. එතන කතා මොකද මමත් විවෘත විශ්වවිද්‍යාලේ ඩිප්ලෝමා එකක් කරලා තියෙනවා. හරි ඒක මේ මම උපාධිය ගත්තට පස්සේ වැඩිපුර යමක් අවශ්‍යලා තමයි මම ඒක කරේ. හරි ඒකට අනික් කැම්පස් එක තියෙන සාමාන්‍ය පිළිගැනීම එහෙම තියෙනවා. එතන කතා යන කියන්නේ පුද්ගලික විශ්වවිද්‍යාලයට සාපේක්ෂව යන වියදමත් අඩුයි. දැනක පුද්ගලික විශ්වවිද්‍යාලයක ඔයගොල්ලෝ උපාධියක් කරනවා කියලා බයෝ සයන්ස් වලින් වාට ලක්ෂ 30ක් යනවා කියලා හිතන්නකෝ. අරකේ ලක්ෂ 4න් විතර කරන්න පුළුවන්. එතන කතා රයිට්. හැබැයි paid නෑ යම් මුදලක් ගෙවන්න ඕන. මේකටත් යන්න බැරි වුණොත් ඊට පස්සේ තියෙනවා කෙමිස්ට්‍රි වලින් ඉගෙන ගන්න එකක් IChem Institute of Chemistry Ceylon කියන ආයතනය. හරිද? මේක තමයි ලංකාවේ රසායන විද්‍යාව සඳහා උපාධියක් ලබා දෙන්න පුළුවන් විශ්වවිද්‍යාලයක් හැරුණු විට එකම ආයතනය. තේරෙනවද? රසායන විද්‍යාව සඳහා උපාධියක් ලබා දෙන්න පුළුවන් විශ්වවිද්‍යාලයක් හැරුණු විට එකම ආයතනය මේක. හරිද? මටත් මේක උපාධියක් තියෙනවා. කිව්ව ගමන් අන්න බය වෙනවා සර්ට කැම්පස් යන්න බැරි වෙලා කියලා. නෑ නෑ මගේ ස්ටෝරි එක වෙනස්. තේරෙනවද? මගේ ස්ටෝරි එක වෙනස්. හරි?
මං විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තේ වෛද්‍ය විද්‍යාව. එකම වෙලාව ඊට පස්සේ මම උපකාරක පන්ති පටන් ගත්තා. ඒතකොට මට කෙමිස්ට්‍රි උගන්වන්න ඕන. කෙමිස්ට්‍රි උගන්වන්න නම් ඒක වැඩිපුර ඉගෙන ගන්න එපා. නිසා මට ඕන නම් කෙමිස්ට්‍රිත් ඉගෙන ගන්න. හැබැයි එකම වෙලාවක ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල දෙක ඉගෙන ගන්න බෑ. දැන් ඕගොල්ලන්ට එකම වෙලාවේ ඕගොල්ලෝ ධර්මරාජයත් ඉගෙන ගන්නවා, මහා මායකෙත් ඉගෙන ගන්නවා. එහෙම බෑනේ. ඒ දෙකේ කොහොමත් බෑනේ. හරිද? හරි එතකොට එකම වෙලාවක ඉස්කෝලේ දෙක ඉගෙන ගන්න බෑනේ. එක ඉස්කෝලේක විතරනේ. ඒ වගේ තමයි යුනිවර්සිටිත් එකම වෙලාවක එක යුනිවර්සිටි එක විතරයි. තව රාජ්‍ය යුනිවර්සිටි එක රෙජිස්ටර් වෙන්න බෑ. ඒ නිසා මම පෙරදිනේ වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න අතරේ ලංකා රසායන විද්‍යායතනයේ රසායන විද්‍යාව ඉගෙන ගත්තා. දෙකම එකම වෙලාවේ. හරිනේ? එතකොට මේකේ දැන් ඔයගොල්ලෝ කැම්පස් එක කෙමිස්ට්‍රි කියන්නේ සයන්ස් උපාධියක් කරනවා නම් ඔයාලට එක සබ්ජෙක්ට් එකක් විතරක් කරන්න බෑ. හරි? කැම්පස් එක ඔයගොල්ලෝ සයන්ස් උපාධියක් කරනවා නම් ඔයගොල්ලන්ට කරන්න සිද්ධ වෙනවා රයිට් පාඨමාලා විෂයන් අඩුම 3ක්. උදාහරණයක් වශයෙන් කෙමිස්ට්‍රි, බයෝලොජි, ඊට පස්සේ තව තියෙනවා ප්ලාන්ට් බයෝටෙක්නොලොජි. සිංහල වචන මම දන්නේ නැහැ ඒවට. හරිනේ? ඔය සබ්ජෙක්ට් තුනම කරන්න ඕන. හරිනේ? අන්න එහෙම අවුරුදු 3ක් උපාධිය සබ්ජෙක්ට් 3ක් කරන්න ඕන. හරිද? විශේෂ උපාධියක් කරනවා නම් තව අවුරුද්දක් වැඩි ඉගෙන ගන්න ඕන. ඒ කියන්නේ අර සබ්ජෙක්ට් තුනේ මොනවා හරි එකට විශේෂ උපාධියක් කරනවා නම් දැන් හිතන්නකෝ කෙමිස්ට්‍රි කරනවා, බයෝලොජි කරනවා, මම අර කිව්ව ප්ලාන්ට් බයෝටෙක්නොලොජි. ওই විෂයන් තුන කරනවා. හරිද? කරලා ඉවරලා මොකක්ද වෙන්නේ? යාට ඕනනවා කෙමිස්ට්‍රි පිළිබඳව විශේෂ උපාධියක් කරන්න. එහෙනම් තව අවුරුද්දක් වැඩියෙන් කෙමිස්ට්‍රි ඉගෙන ගන්න ඕන. ඒතකොට කෙමිස්ට්‍රි විශේෂ උපාධියක්. තේරුණාද කතාව? හරි. ඔහොම තමයි සාමාන්‍ය ක්‍රමය. IChem එකේ BSc උපාධිය එහෙම නෙමෙයි. අවුරුදු 4යි. 4ම කෙමිස්ට්‍රි විතරයි. තේරුණාද? එතකොට ඒකේ සබ්ජෙක්ට් 3ක් කරන්න එපා. ඒ තුනම කෙමිස්ට්‍රි වලින්. තේරුණා කතාව? ඒ තුනම කෙමිස්ට්‍රි සම්බන්ධ සබ්ජෙක්ට් 3ක්. තේරුණා කියලා කතාව? අන්තිමට බලපුවම ඔය IChem එකෙන් ගන්න BSc උපාධියට තියෙන වැලියු එක කෙමිස්ට්‍රි අවශ්‍ය වන තැනකදී විශ්වවිද්‍යාලයෙන් ගන්න උපාධියට වඩා වැඩි ප්‍රබලයි. හරි? එතකොට මම වෛද්‍ය විද්‍යාව කරන අතරෙම IChem එකේ උපාධිය කරා. අපි එතකොට මම 2008 තමයි ඒක පටන් ගත්තේ කරන්න. 2008 කරන්න පටන් ගත්තේ. එතකොට මාත් එක්කම හිටියා ඒ අවුරුද්දේ කියන්නේ මම A level කරපු අවුරුද්දේ ලංකාවේ 4 වෙනිය වෙච්ච ළමයා. මම ලංකාවේ 4 නෙමෙයි මම ලංකාවේ 147. හරිනේ? දිස්ත්‍රික්කෙ දෙක. හරිනේ? එතකොට මාත් එක්කම IChem එකේ පාඨමාලාව කරා. එයා කොළඹ වෛද්‍ය විද්‍යාලේ. හරි? ඒ ඉන්න ගමන් මොකක්ද වෙන්නේ? IChem එකේ පාඨමාලාව කරා. එයා ලංකාවේ 4 අවුරුද්දේ. මගේ හොඳම යාළුවා. එයා කියන්නේ මං කියන්නේ මේ බැජ් එක ඇතුලේ එයා. හරිනේ? ඊට පස්සේ කොහමද මොකක්ද වෙන්නේ? ඉතින් අපි මේ කෝස් එක අවුරුදු 4යි. ඉතින් අපි වෛද්‍ය විද්‍යාවත් එක්ක මේක කරගෙන ගියා. මං ඉතින් අමාරුවෙන් දෙකම කොහොම හරි කරගත්තා. ලේසියෙන් නෙමෙයි. එහෙනම් අමාරුවෙන් පේල් වෙනවා, පාස් වෙනවා, ආයෙ පේල් වෙනවා, ආයෙ පාස් වෙනවා, ආයෙ පේල් වෙනවා, පේල් ආයෙ පේල් වෙනවා. එහෙම රයිට් කොහොම හරි කරගත්තා ඒක. හරි. හැබැයි මං ආසාවෙන් කරේ කෙමිස්ට්‍රි. ඒකේ කවදාවත් පේල්ලා නැහැ. හරිනේ? අරක ඉතින් රිපීට් වෙවි එහෙම තමයි කරගත්තේ. හරිද? ඇත්ත කියන්න නම් මට කියන්න බෑ. එහෙම නෙමෙයි මම පළවෙනි පාර බොරුනේ. එහෙම ඕනේ නැහැ. හරි. මං කියන්නේ හැම වෙලාවෙම ඇත්ත කියන්න ඕන. හරි. ඊට පස්සේ මගේ මිතුරා දැන් අපිට වෛද්‍ය විද්‍යාලයේ 4 වෙනි වසරේදී තමයි මේ රසායන විද්‍යා උපාධියේ ෆයිනල් ඉයර් එක අන්තිම අවුරුද්ද ආවේ. ඒ අවුරුදු 4යිනේ ඒක. අන්තිම විභාගෙදී විභාගයට ආසන්න කාලේ මගේ මිතුරා වෛද්‍ය විද්‍යාලයෙන් අයින් වුණා. මං අයින් වෙන්න නැතුව කොහොම හරි වැඩේ කරගත්තා. හරිනේ? ඒ අයින් වෙනකොට මං එයා ලංකාවේ 4 වෙනියා වෙච්ච එක නෑ. ඒත් මට වඩා ගොඩක් ඉස්සරහින් හිටපගෙන ඉන්නේ. මං ඊට පස්සේ ආයෙත් අන්තිමට ඇහුවා ඔයා ගත්ත තීරණේ ඔයා කියලා කිව්වේ නෑ. ඒගොල්ලෝ දන්නනේ කොල්ල කතාවදී ඔයා මෙයා කියන්නේ නෑනේ. හරි. මං ඇහුවා ගත්ත තීරණේ හරිද කියලා. එයා කිව්වා හරි කියලා හිතනවා බලමු කියලා. අපි ඊට පස්සේ IChem එකේ ෆයිනල් එක ලිව්වා. ඔහු බැජ් එකේ පළවෙනියා වුණා. බැජ් එකේ පළවෙනියා වුණා. රයිට්. මම බැජ් එකේ තුන්වෙනියා වුණා. අපි දෙන්න මැද හිටියා මහාචාර්යවරයෙක්ගේ දුවක්. තවන කතාව. රයිට්. ඊට පස්සේ මේ බැජ් එකේ එකේ ඉඳන් 10 වගේ වෙනකල් වෙච්ච හැමෝටම ස්කෝලර්ෂිප් එකක් හම්බුණා විදේශ ශිෂ්‍යත්වයක්. හරිනේ? පළවෙනි වෙච්ච මේ පළවෙනි තුන් දෙනාට ශිෂ්‍යත්වයේ තෝරා ගන්න හැකියාව තිබ්බා. ඒ කියන්නේ මොකද්ද අපි ගන්න ශිෂ්‍යත්වය කියලා තෝරා ගන්න. ඒ ශිෂ්‍යත්ව ගොඩක් තියෙනවා අපි එකක් තෝරා ගන්න. තේරෙනවද කතාව? මේගොල්ලන්ට එහෙම බෑ. මෙතනින් පල්ලෙහා කට්ටියට ශිෂ්‍යත්වයක් දෙනවා කැමති නම් කරපන් නැත්නම් ඵලයක් ගෙදර. හරිද? අපිට එහෙම නෙමෙයි. ශිෂ්‍යත්ව ගොඩක් තියෙනවා කැමති එකක් තෝරා ගන්න. තේරෙනවද කතාව? මේ සාමාන්‍යයෙන් IChem කියලා කියන්නේ ඉතා වටින ඩිග්‍රියක් තියෙන ආයතනයක්. හරිද? මම ඒකේ වටිනාකම අපි කරන කාලෙට දැන් ගොඩක් වැඩි. ඒක ඒ ඩිග්‍රී එක කරන එකෙක්වත් ලංකාවේ ඉන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඔක්කොම යනවා ලංකාවේ. හරිනේ? ඊට පස්සේ අපිට ශිෂ්‍යත්ව තුනක් කරලා තිබ්බා. නෝර්වේ ශිෂ්‍යත්වයක් තිබුණා.
ඊට පස්සේ ඔස්ට්‍රේලියන් ශිෂ්‍යත්වයක් තිබුණා. ඊට පස්සේ USA ඇමරිකන් ශිෂ්‍යත්වයක් තිබුණා. හරිද? ඔය තුනේ මොකක් හරි තෝරගන්න හැකියාව තිබුණා. හරි. එතකොට මෙයාට තමයි පළවෙනි chance එක දෙන්නේ. ඒක සාමාන්‍ය විදිහ පළවෙනි එකාට ඉස්සෙල්ලාම chance එක දෙනවා. එයා තෝරගත්තා USA scholarship එක. ඊට පස්සේ මට chance එක හම්බෙන්නේ. මම තෝරගත්තා ඕස්ට්‍රේලියා scholarship එක. මෙයා තෝරගත්තා නෝර්වේ එක. හරි. මෙයා USA ගියා, මෙයා නෝර්වේ ගියා. මම නුවර ආවා. හරි. මොකද ඒ වෙද්දි මොකක්ද වෙන්නේ? මම නුවර කෑගල්ල ටවුන් දෙකේම ලොකුම කෙමිස්ට්‍රි පන්තිය කරන ගුරුවරයා. මෙඩිසින් ෆයිනල් ඉයර්. හරි. මම මේක අතෑරියා. අද දුක් වෙනවා ඒක අතෑරිය අපරාධය කියලා. හරි. මගේ ස්කෝලර්ෂිප් එක 4 වෙනිය වෙච්ච එකනට හම්බුණා. හරිනේ. ඊට පස්සේ මොකක්ද ඉතින් ඔන්න අපේ සම්බන්ධතාවය එතනින් ඉවරයි. මං ඊට කාලයකට පස්සේ මගේ USA ගියපු මිතුරා ඉතින් තාමත් මගේ හොඳ යාළුවෙක්. ඉතින් අපි ඊට පස්සේ කතා බහ කරනවා. මං 2018 ගියා මගේ මිතුරාගේ විවාහයට විවාහ මංගලයට ගියා USA. එයා USA ගිහිල්ලා එයා කරපු වැඩේ තමයි බොරතෙල් තාක්ෂණයේ crude oil technology කියලා එකක් තියෙනවා. අන්න ඒක ඉගෙන ගත්ත වැඩිපුර ස්කෝලර්ෂිප් එකෙන්. හරිද? ඒකල මොකක්ද දෙන්නේ? ඇමරිකාවේ තියෙනවා ඒ වගේ බොරතෙල් අරගෙන පිරිපහදු කරන ස්ථාන. හරිනේ? ඒක වෙනම ඒගොල්ලන්ගේ තියෙනවා මේ ඒ කියන්නේ රාජ්‍ය අනුග්‍රහයෙන් කරන කම්පැනිස් ව්‍යාපාර. හරිනේ? ආන්න එහෙම කම්පැනි එක එයා මොකක්ද දෙන්නේ මේ මුලින් ටෙක්නීෂියන් කෙනෙක් විදිහට වැඩ පටන් ගත්තා. 2018 වෙනකොට හරි එයා ඒ ඇමරිකාවේ ප්‍රාන්ත දෙකක ඒ crude oil plant වල එයා තමයි ඉන්චාර්ජ් ඒ කියන්නේ ප්‍රධාන නිලධාරියා. හරිද? මම ඔය අන්තිමට කියන කාලෙවෙදී එයාගේ සාමාන්‍ය මාස වැටුප ආසන්න වශයෙන් රුපියල් වලින් ලක්ෂ 45ක් විතර. හරි ලංකාවේ අවුරුද්ද වැටුපේ වගේ. හරිද? ලක්ෂ 45ක් විතර. ඒ ප්‍රාන්ත දෙකේම ගෙවල් දෙකක් දීලා තිබ්බා, වාහන දෙකක් දීලා තිබ්බා. නෝන්ලා දෙන්නෙකුත් දීලා තිබ්බද කියලා මම දන්නේ නැහැ. ඌ ඒක කියන්නේ නැහැ. හරිද? හරි. ඒ තමයි මේ IKM එකේ උපාධිය කරපු එකනට අන්තිම ඒ වෙනකොට දැන් ඊඩා ගොඩක් වෙනස් තැනක ඉන්නේ. මේ ළඟදී මට කිව්වා එයාට එහෙම ඇමරිකාවේ ප්‍රාන්ත 3ක් අතර යන්න ෆ්‍රී ගුවන් ටිකට් පතක් තියෙනවා කියලා. කියන්නේ එයාට ඕනනම් අපි හිතමු මොකක්ද දෙන්නේ මේ එක ප්‍රාන්තෙන් ඉඳන් ඊළඟ ප්‍රාන්තයට යන්න ඕන කියලා. එයාට ගුවන් ටිකට් පත් ගන්න ඕනේ නැහැ. එයාට නැෂනල් ගුවන් කියන්නේ ඩොමෙස්ටික් ගුවන් සේවයේ එයාට මොකක්ද දෙන්නේ ෆ්‍රී ඔෆ් චාර්ජ් යන්න පුළුවන්. එයාට බුක් කරලා යන්න පුළුවන්. තන කතාව. හරි. ඉතින් මේ ලංකාවේ මිනිස්සු හරිද? ඉතින් ඔය කෙමිස්ට්‍රි වලින් වැඩක් ගත්ත කට්ටිය. තව ඕන තරම් ඉන්නවා. මම මේ මට තියෙන උදාහරණ එකක් දෙකක් කිව්වේ. හරිනේ? තව මෙතනින් ඉස්සරහට ගියොත් මං කියනවා මොකක්ද දෙන්නේ ඔය එක කරන්නත් බෑ. ඒත් බෑ. ඒ කියන්නේ ටිකක් මැටි එකේ නිකන් හොඳ ලෙවල් එක. හරිද? මොකුත් කරන්න බෑ. එතකොට ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නව නේද? හරි හෙද නර්සින් ඊට පස්සේ ඖෂධ වේදී අහල් තියෙනවනේ එහෙම ඒවා. ඊට පස්සේ විකිරණ වේදී ඔහොම තියෙනවනේ යම් හයර් ස්ටඩීස් ඒ හැම එකකටම ඕගොල්ලෝ අනිවාර්යෙන් කෙමිස්ට්‍රි කරලා තියෙනවා. තන කතාව. ඒතර සයන්ස් ගුරුවරයෙක් වශයෙන් මම කියන්නේ සයන්ස් හෝ මැත්ස් වලට ගුරු අභ්‍යාස විද්‍යාලයකට යන්නම් ඔයගොල්ලෝ කෙමිස්ට්‍රි අනිවාර්යෙන් කරලා තියෙන්න ඕන. විද්‍යාපීඨයකට යන්න. තේරෙනවද මම කියන කතාව? හරි එහෙනම් මේවා හැරුණු විට අනිකුත් අපි කියනවා රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතන වලට ඇතුල් වෙන්න ඕගොල්ලෝ කෙමිස්ට්‍රි කරලා තියෙන විෂයක් වශයෙන්. හරිද? දැන් මේකටත් උදාහරණයක් තියෙනවා 2019 නුවර පන්තියේ මේ හෝල් එකේමයි කරේ. හරි ළමයි ගොඩාක් ඉන්න හිටපු පන්තියක්. හරි ඒකේ මම පන්තියේ මෙහෙම වෙලා ඔගොන්නකොට මම දැක්ක පිටිපස්සෙන් පොළොන්ට ඉස්සරහා පොලිම වගේ වාඩිලා ඉන්නවා ගෑනු ළමෙක්. හරි. එයා ගෑනු ළමෙක් කියලා කියන්න බෑ. හරි. මටත් වඩා වයසයි. හරිද? එහෙම කෙනෙක් ඉන්නකොට නිකන් අපිට පොඩි යවුලක් යනවනේ කවුද යකෝ ඒ කියලා. මම පස්සේ මේ අයම හිටියේ මේ අයට මම කිව්වා කතා කරලා වෙලා. හරි එයාට පන්ති වල මට කතා කරන්න කියන. කතා කරා. බලපුවම ඒ ළමයා කියන්න බෑ. ඒ අක්කා. හරි. මට වඩා අවුරුදු 8ක් වැඩිමල්. තේරෙනවද? 1998 ඒ ලෙවල් කරපු එක්කෙනෙක්. 2019 ඒ ලෙවල් පන්තියේ ඉන්නවා වාඩි වෙලා. හරිද? 1998 සබ්ජෙක්ට්ස් 4ක් තිබුණා. හරිද? ඒ කියන්නේ ඒ ලෙවල් කරද්දී සබ්ජෙක්ට් 4ක් කරන්න ඕන. එයා ඒ සබ්ජෙක්ට් 4න් 3ක් පාසලා කෙමිස්ට්‍රි ෆේල් වෙලා. ඊට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියාවකට ගිහිල්ලා අර තියෙන ප්‍රතිඵලේ. ඒක අල යන්න පුළුවන් ඒකෙන්. දැන් බෑ. හරිනේ? ඒක අල යන්න පුළුවන්. එහෙම ගිහිල්ලා ඒකේ තියෙන උසස් වීම් කරගෙන උසස් වීම් අරගෙන උඩට ඇවිල්ලා. 2019 වෙනකොට 2018 විතරනකොට ඒත් එයා මොකක්ද දෙන්නේ උසස් වීමකින් තව තැන ඉහළට ඇවිල්ලා. එතනින් ඉස්සරහට එයාට උසස් වීම ලබන්න බෑ. ලබන්න නම් උසස් පෙළ කෙමිස්ට්‍රි පාස් එකක් තියෙන්න ඕනේ යාට. තනද? එයා
A level කරලා අවුරුදු 22කට පස්සේ නැවත A level පන්තික වාඩිලා හිටියා. මොකක් කරන්නද? කෙමිස්ට්‍රි පාස් වෙන්න. තේන කතාව? රයිට්. ඒ තමයි කෙමිස්ට්‍රි වල තියෙන වැදගත්කම. හරිනේ? හා. ඊට පස්සේ පාස් වුණා ඈ. පාස් වුණා. හරි. පාස් වුණා දැන් රිටයර් වෙලා ඇති මං හිතන්නේ. හරිද? එතන මටත් වඩා වැඩි මාල්. හරි? රිටයර් වෙන්න තරම් වයසක් නැද්ද? ඊට පස්සේ මේ ටිකත් යන්න බැරුණා කියලා හිතමුකෝ. ඊට පස්සේ වෙනවා පුද්ගලික පාඨමාලා. මොනවාද? ඖෂධ වේදී කියන එක ඔයගොල්ලන්ට පුද්ගලිකව ඉගෙනගෙන අගලියලා පාස් වෙන්න පුළුවන්. තේන කතාව? රයිට්. පුද්ගලික හෙද විද්‍යාලත් මේ වෙදි තියෙනවා. තේන කතාව? රයිට්. ඊට පස්සේ තව තියෙනවා මෙඩිකල් ඉංජිනේරින් කියලා. ඔයගොල්ලෝ දැකලා ඇති පත්තරවල එහෙම ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා මෙඩිකල් ඉංජිනේරින් කියලා එකක්. හරිනේ? මෙඩිකල් ටෙක්නොලොජි කියලා එකක්. හරි. ඒ වගේ පුද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල සයන්ස් ඇසුරෙන් මොනවා හරි උපාධියක් කරන්න නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් කෙමිස්ට්‍රි පාස් වෙලා තියෙන්න ඕනේ. තේරුණා කර කතාව? ඉතින් මේ බලන්න කෙමිස්ට්‍රි වලින් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් දේවල්, ඔයගොල්ලන්ට තියෙන උසස් අධ්‍යාපන අවස්ථා හරි හෙන්න ගොඩක් තියෙනවා. අපි හිතමු මේ ඔක්කොම ටික කරගන්න බෑ කියලා. ඒ කියන්නේ එහෙමවත් නෑ. ෆේල් එකෙත් හොඳ මේක. දැන් ඒත් අපි ඕගොල්ලන්ගේ සිලබස් එකේ 14 වෙනි පාඩමේ කියලා දෙනෝ කර්මාන්ත රසායනික කියලා පාඩමක්. හරිනේ? කර්මාන්ත රසායනික පාඩමක්. රයිට්. ඒ පාඩමේ අපි කියනවා මහා පරිමාණ කර්මාන්ත, මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ සුළු පරිමාණ කර්මාන්ත. කර්මාන්තයක් පටන් කෙමිස්ට්‍රි ඇසුරෙන් කර්මාන්තයක් පටන් ගන්නෙ කොහොමද? සලකන්න ඕන කරුණු මොනවද? මොනවද ඒ වගේ ඉස්සරහට කරන්න පුළුවන්? ඒ දේවල් ඔක්කොම කියලා දෙන්න. හරි. ඒතර එහෙම ඒ ලෙවල් ළමයට කියලා දෙන එකේ වැදගත්කමක් තියෙනවද? ඔව්. හරි. උදාහරණ 100 ගාණක් කියන්න පුළුවන්. හරි. මං ඊයේ කෑගල්ල පන්තිච්ච උදාහරණයක් මට එහෙම ළමයෙක් මුණ ගැහුණා දැන් ටික කාලට කලින් අවුරුදු දෙකකට කලින් එළම මම දන්නවා පුද්ගලික දාන්න කෙනෙක්. හරි. මම මගේ පුද්ගලික වැඩ කටයුතු ගියා සීතාවක කර්මාන්තපුරය කියලා තියෙනවා කර්මාන්තපුරයක්. හරිද? මම ඒකට ගියාම ඒකේ තියෙන ඔය හුණුගල් වලින් හුණුගල් පුංචි කැබලි වලට කඩලා ඒවෙන් හදන පොඩි පොඩි බෝල වගේ જાතියක් ප්‍රිල්ස් කියලා කියන්නේ. හරිනේ? ඒවා පොහොර නිෂ්පාදනයේදී තීන්ත නිෂ්පාදනයේදී වගේ භාවිතා කරනවා. හරිනේ? අන්න එහෙම ෆැක්ටරි එකක් තියෙනවා. ඒ ෆැක්ටරි එකේ 100ක් විතර කට්ටිය වැඩ කරනවා. හරි. ඒ ෆැක්ටරි එකේ අයිතිකාරයා මගේ 2010 පන්තියේ ළමෙක්. එළම මට මුණ ගැහුණා. පස්සේ ඔය අපේ YouTube වැඩසටහනක් තියෙනවා. මම ඒ වැඩසටහනටත් එළමයා ගෙන්නෙව්වා. ගෙනලා මොකක්ද දෙන්නේ අත් එක පොඩි ඩිස්කෂන් එකක් කරා. එතකොට ඔහු 3 පාරක් ඒලෝ කරලා තිබ්බා. පළවෙනි පාර 3ම ෆේල්, දෙවෙනි පාරත් 3ම ෆේල්, තුන්වෙනි පාර කෙමිස්ට්‍රි විතර 100 එකක්. තුන්වෙනි පාර තමයි මගේ පන්ති ඇවිල්ලා තියෙන්නේ. තේරුණාද? ඒ තිබ්බ කෙමිස්ට්‍රි 100 එක ඇසුරෙන් ඉගෙනගත් දේ පාවිච්චි කරලා ළමයා අර කර්මාන්තයට අත ගහලා තියෙනවා. හරිද? දැන් එයා ළඟ සේවකයෝ 100ක් විතර ඉන්නවා. ලෝකේ රටවල් 8කට එයා අර හුණුගල් ප්‍රිල්ස් සහ අර එකකින් ගන්න තව තව දේවල් තියෙනවා. ඒවා එක්ස්පෝර්ට් කරනවා. මාසේ ආදායම එළමෙන් මං අහපම එළම hina වුණා. එච්චරයි කිව්වේ නෑ. මාසේ ආදායම hinaවා. හරිනේ? තේරුණා කතාව? හිතා ගන්න බැරි එකක්. තේරුණා කතාව? රයිට්. එතන මොකක්ද වෙන්නේ? ඒ අර ඉගෙනගත්ත පොඩි දෙයින් හරියට ප්‍රයෝජනයක් ගත්ත ළමයි. ඉතින් ඒ නිසා මොකක්ද වෙන්නේ? කෙමිස්ට්‍රි කියලා කියන්නේ එහෙම අත්හැරලා දාන්න ඕනේ. එහෙම නැත්නම් මොකක්ද වෙන්නේ? වැදගත්කමක් නැති අමාරු විෂයක් එහෙම එකක් නෙමෙයි. මේක හරියට පාර ඔලුවට දාගත්තොත් මේකේ වැඩ ගොඩක් තියෙනවා කරන්න. ඉතින් ඒ නිසා ඔය මං කිව්වේ ඔයගොල්ලන්ට කෙමිස්ට්‍රි වල තියෙන වැදගත්කම. හරිනේ? අවසාන වශයෙන් උගන්වන්න පටන් ගන්න කලින් ඒතර කෙමිස්ට්‍රි සහ මම අතර තියෙන සම්බන්ධතාවය හරිනේ ඒක මොකක් හරි එකක් තියෙන්න බෑ නැත්නම් මම ඇයි මේ කෙමිස්ට්‍රි උගන්වන්නේ හරිනේ ඒතර මම ඒතර මගේ මූලික අධ්‍යාපනය අපේ ගමේ ඉස්කෝලේ ඒ පොඩි ඉස්කෝලයක් අත්තනගොඩ කනිෂ්ඨ විද්‍යාලය කියලා ළමයි හිටියේ 120යි ශිෂ්‍යත්ව පන්තියේ ළමයි හිටියේ 11යි ඒ ඉස්කෝලෙන් අවුරුදු 6කට පස්සේ ශිෂ්‍යත්ව පාස් වුණේ මං ඊට කලින් අවුරුදු 6ක අවුරුදු පාස් වෙලා නැහැ. හරි අවුරුදු 6කට පස්සේ මම ශිෂ්‍යත්වයට පාස් වුණා දිස්ත්‍රික්කයේ දෙවෙනියා වෙලා ශිෂ්‍යත්වයේ. හරිද? ඊට පස්සේ මොකක්ද වෙන්නේ මේ ඔයගොල්ලෝ දන්නවනේ එහෙම හරි ඉස්කෝලේ කාලයක් තිස්සේ එක එක්ක ශිෂ්‍යත්ව දැන් ශිෂ්‍යත්වයේ එන ගොඩක් පාස් වෙනවනේ නේද? ඒ කාලේ එහෙම පාස් වුණේ නැහැ. අපේ අවුරුද්දේ ශිෂ්‍යත්වයේ පාස් මාක් එක 125 125යි. පාස් මාක් එක. හරි. එතකොට අපේ අහල ඉස්කෝලේ ඔක්කොටම පාස් වෙලා හිටියේ දෙන්නයි. මායි තව එක්කුයි විතරයි. ඒ ගම් පලාතම ඉස්කෝලේ හිටියේ දෙන්නයි පාස් වෙච්චේ. හරිනේ? එතකොට මට තිබුණ ලකුණු 187ක්ද කොහෙද තිබුණා. ඒක ලොකු ගාණක් ඒ කාලේ. මම අදටත් කල්පනා කරනවා ඇයි මට එච්චර ලකුණු හම්බුනේ කියලා. හරිනේ? කොහොමද මම ලියලා තිබ්බයි කොහොමද? හරිද? ඊට පස්සේ ශිෂ්‍යත්ව පාසල නගරයේ පාස් වලට ආවා. නගරයේ පාස් වලට ආවට පස්සේ මම ඉගෙන ගත්තේ නෑ. ඇයි? ශිෂ්‍යත්ව පාස්නේ. ඒ ශිෂ්‍යත්ව පාස් වෙච්චාම එනවනේ පොඩි ගැම්මක් එනවනේ. ඔයගොල්ලන්ටත් තව ටික කලින් එක එනවා. හරි ඕල් ලෙවල් A9ක් ආපුවම කෙලින්ම උඩින් යන්නේ. දරාද ඒ ලෙවල් ප්‍රතිඵල ආපුවම වලක් කපාගෙන යටින් යන්නේ.
ඒ සාමාන්‍ය දෙයක්. හරිනේ? ඊට පස්සේ කොහමද මොකක්ද දෙන්නේ? ඒ අර ශිෂ්‍යත්ව පාස් ගැම්ම ආවා. එතන මාත්‍යින් වැඩ කරේ නෑ. ඒ වෙනුවට කරන්න වෙන වැඩක් තිබ්බා. ඒ තමයි ගෑන් ළමයි දන්නේ නැතුව තියෙන්නේ. ක්‍රිකට් වලට කැමති ළමයි ඉන්නවනේ. 1996 තමයි ලංකාව පළමු වරට ලෝක කුසලානේ දිනාගත්තේ. තේරුණාද? මම ශිෂ්‍යත්ව ලිව්වෙත් 96. තේරුණා කතාව? ඊට පස්සේ මොකද්ද දැන් ශිෂ්‍යත්ව පාස් වුණේ 96 නේ ඊළඟ ඉස්කෝලේට යන්නේ. ඒ ඉස්කෝලේට යනකොට ලංකාව පුරාම වෙනම ක්‍රිකට් උන්මාදයක් තිබ්බා. හැමෝම ක්‍රිකට් ගහනවා. ගෙදර අම්මලාත් ක්‍රිකට් ගහනවා ඒ කාලේ. තේරුණා කතාව? හරි. ඇයි අර වර්ල්ඩ් කප් එක දිනාගත්තත් එකමනේ ලංකාව ක්‍රිකට් වලින් ලෝකේ පුරාම දැනගත්තේ. ඊට කලින් ලංකාවක රටක් තියෙනවා කියලා දන්නේ නැහැ මිනිස්සු. තේරුණා කතාව? රයිට්. ඔය ලංකාව කියන රට දැනගත්තේ ජනාධිපතිලා අගමැතිලා හින්දා එහෙම නෙමෙයි. අර ක්‍රිකට් ගහපු කොල්ලෝ ටික හින්දා. හරිනේ. ඊට පස්සේ අපිටත් මේ ක්‍රිකට් පිස්සුව තිබ්බා. ඒ නිසා කෑගල්ල විද්‍යාලය කියන මගේ ද්විතීක පාසලට ගියපු ගමන්ම මම පටන් ගත්තා ක්‍රිකට් ගහන්න. මං විතරක් නෙවෙයි ශිෂ්‍යත්වයේ සමත් වෙලා ඉස්කෝලේට ආපු ළමයින්ගේ පන්ති දෙකක් තිබ්බා. එක පන්තික ළමයි 31යි අනිකේ 41යි. ඒ 70 දෙන්නම ක්‍රිකට් ගහන්න පටන් ගත්තා. හරි එකෙක් දෙන්නේ ක්‍රිකට් ගහන්න බැරි උන් හිටියා. ඒතර ඔක්කොම ක්‍රිකට් ගහන්න පටන් ගත්තා. හරිද? ඒ ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ උන්ගෙන් ඔක්කොම හැල්ලා ගිහිල්ලා මායි තව 5 දෙනෙක් විතර ඉතුරු වුණා. මම අන්ඩර් 13 ක්‍රිකට් ටීම් එකේ ඕපනින් බෝලර් බවට පත් වුණා. මම තමයි ඉස්සෙල්ලම බෝල් කරන්න පටන් ගන්නේ. හරි මට බැට් කරන්න බෑ. අදටත් බැට් කරන්න බෑ. අදටත් මම ක්‍රිකට් මැච් එකකට ගියොත් මම තමයි හොඳම බෝලර්. තේරුණාද? රයිට්. ඊට පස්සේ මම දිගටම මොකද ක්‍රිකට් ගහන්න පටන් ගත්තා. ඉස්කෝලේ 6 7 8 9 ඉන්න කාලෙම ක්‍රිකට් ගහපු එක තමයි කරේ. පන්ති ඉඳලා හිටියා. වැඩි හරියක් හිටියේ ග්‍රවුන්ඩ් එකේ. හරි අතර මොකක්ද වෙන්නේ මෙඩල්ස් හම්බුණා. හරි අවෝඩ්ස් හම්බුණා. හරි ඔය අතරේ ලංකාවේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් වුණා. මගේ රෙකෝඩ් එක තාම තියෙනවා. තාම කඩලා නැහැ කවුරුත්. හරි. ඊට පස්සේ ඔහොම ඉන්නකොට ඉස්කෝලේ 9 වසරේ පන්ති අනික දැන් ඒ කාලේ හැමතැනම යන්නේ බැට් එකකුයි බෝලකුයි අරගෙන. හරි සමහරවල්ලාට මොකක්ද වෙන්නේ පන්තියේ පීරියඩ් එකක් කට් කරලා කැන්ටිමට යනවා ඒත් බැට් එකයි බෝලේ අරගෙන. ප්‍රින්සිපල් අහනවා කොහෙද යන්නේ? ක්‍රිකට් ප්‍රැක්ටිස් යනවා. ඒ නිසා අර ඉස්කෝලේ නිකන් පොඩි අනියම් බලයක් හැදිලා තිබ්බා මොනවා හරි ඒ කියන්නේ එහෙම මේ පැනලා යන්න එහෙම තිබුණා. ඇයි ඒ? ක්‍රිකට් ප්‍රැක්ටිස් නේ. අනික ටීම් එකෙත් හොඳම ක්‍රීඩකයන්ගෙන් එක්කෙනෙක් නේ. ඒතර මොකක්ද වෙන්නේ? එතකොට අර එනවා දැන් මම නැතුව ක්‍රිකට් ගහන්න බෑ එකක් එනවනේ. ඉතින් ඔහොම ඉන්නකොට ඉස්කෝලේ 9 වසරේ අන්තිම වාර විභාගේ. හරිද? පන්තියේ මම 15 වෙනියා වුණා. ඊට කලින් 15 වෙලා නැහැ. හරි 14 වගේ වෙලා තියෙනවා. හරි. ඉස්කෝලේ 9 වසරේ අන්තිම වාර විභාගේ පන්තියේ 15 වෙනියා වුණා. හරිද? ඊට පස්සේ පන්තියේ සාමාන්‍යයෙන් 25 වගේ හිටපු එකෙක් ඌ දෙක වුණා. දැන් මට අවුල මම 15 වෙච්ච එක නෙමෙයි. තේරෙනවද මම කියන කතාව? අරු දෙක වෙච්ච එක. ඒක පුල් අවුල්. හරිනේ. ඊට පස්සේ එදා මොකක්ද වෙන්නේ කොහොම හරි දැන් අර රෙකෝඩ් අපේ රිපෝට් බුක් එක තියෙන්නේ. ඒක හම්බුණා. අපේ ඉස්කෝලේ එක පැත්තක තියෙනවා පඩි 292ක් පල්ලෙහාට බහින්න. සිරිපාදේ වගේ එකක් ඉස්කෝලේ. හරිනේ. ඒකේ පඩි 292කින් 146ක් විතර බැස්සා. බැහැලා ඉවරලා වාඩි වෙලා ඉවරලා රිපෝට් කාඩ් එක එළිය අරගෙන පැන්සල් පෙට්ටිය අරලා ඒකෙන් බ්ලේඩ් එක අරගෙන හිතා ගන්න පුළුවන් කරපු දේ නේද? බ්ලේඩ් එක අරගෙන මේ එක සීරුවා. ඒක සූරලා මේක රවුම් කරා. දැන් මං කීයද? පන්තියේ 5. හරිනේ? ගෙදර ගියා. එතකොට අපේ තාත්තට ওই වෙද්දි වයස අවුරුදු 42යි. අවුරුදු 40 දී එනවා නේද අර 40 ඇඳිලිය කියලා එකක්. අපේ තාත්තට ඒක ඇවිල්ලා තිබ්බා. ඒ හින්දා හොඳට පේන්නේ නැහැ. මං ඒක දන්නවා. හරිද? හැබැයි අපේ තාත්තා හිටපු පොලිස් නිලධාරියෙක්. එයාට මේ පොලිස් ලක්ෂණ තාමත් තියෙනවා. තේරුණා කතාව? අපේ ගෙදරට කරන්ට් එක තිබුණේ නැහැ ওই කාලේ. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ දැන් හවස 7 විතර කරලා තාත්තට රිපෝට් කාඩ් එක දුන්නා මම පන්තියේ 5 වෙනියා කියලා දුන්නා. තාත්තා මෙහෙම අරන් බැලුවා. අර චිමිනි දාන ලාම්පු තියෙන එකක් තමයි ගෙදර තිබුණේ. ඒක ගත්ත අනෙක් අතට ඕම කරලා බැලුවා. පොලිස් කාර්යය. හරිද? ඒකලා මේ සුඩින් පොතයි ලාම්පුවයි ඇතුළත් දුන්නා කනේ පාරක්. මම රවුමක් කරලා ගිහලා ආයේ තාත්තගේ පපුවට මේ තුනා. මම අව තාත්තා තෝ පන්තියේ 25 නේද කියලා. තාත්තා අදටත් හිතන් ඉන්නේ මම ඒ අවුරුද්දේ පන්තියේ 25 කියලා. හරිද? ඊට පස්සේ ගත්තා මගේ බැට් එක තාත්තා යන 7:00 විතර වෙලාව. ගත්තා. හරි පොරවකුත් ගත්තා. අරන් අර ගෙදර එළියේ තිබුණා පොඩි කොටයක්. ඔය කුඩින් බැට් එක තියලා හරි මට මයිලෝ එකකින් හම්බෙච්ච තෑග්ගක්. හරි. ඒක ලොකු ගාණක් වටන එකක්. ඒක දෙකට මැදින් පැලුවා. ඒකල මගේ බෝලේ අරන් හරි මට හොඳට මතකයි රෑ 7:00 විතර හෙන උඩින් වත්තපල්ලට විසික් කරා. ඒක ආයේ ජීවිත කාලේ කවදාවත් හම්බුන්නේ නැහැ. මට එහෙන කාලේ try කරා ඒක හොයාගන්න හම්බුන්නේ නැහැ. ඒකත් තෑග්ගක් හම්බෙච්ච එකක්. හරිනේ. එදායින් පස්සේ මට කිව්වා තෝ ක්‍රිකට් ගහන්න තහනම්.
අදින් පස්සේ ඉගෙන ගන්න ඕනේ කියලා කිව්වා. ඊට පස්සේ පාසලේ විදුහල්පතිතුමා තාත්තට 4 පාරක් කතා කරා. ඇයි මම ටීම් එකේ බේස් බෝලර්නේ. ඕපනින් බෝලර් ඌ නැතුව බෑනේ වැඩේ කරන්නේ. ප්‍රින්සිපල් තාත්තට කතා කරලා කිව්වා මෙයාට ක්‍රිකට් ගැහුවොත් හොඳ අනාගතයක් තියෙනවා. එහෙනම් මෙයාට ක්‍රිකට් ගහන්න දෙන්න කියලා ඉල්ලීමක් කරා. තාත්තා ඇහුවේ නෑ. ඊට පස්සේ මොකක්ද වෙන්නේ මේ බැගෑපත් වෙලා ඉල්ලීමක් කරා. ඒ ඇහුවෙත් නෑ. බැනලා ඉල්ලීමක් කරා. ඒ ඇහුවෙත් නෑ. හතරවෙනි තාත්තා ප්‍රින්සිපල් කිව්වා හරි මාව ඉස්කෝලෙන් අස් කරනවා කියලා. තාත්තා ඊළඟ දවසේ මාව අස් කරන් යන්න ආවා ඉස්කෝලේට. හරි. ඊට පස්සේ මොකද උනේ ක්‍රිකට් ගහන මගේ අර ක්‍රිකට් හීනය එතනින් මැරලා ගියා. හරි මං ඊට පස්සේ ඉස්කෝලෙන් අස් වුන්නේ නැහැ. ඒ ඉස්කෝලෙම ඉගෙන ගන්න පටන් ගත්තා. හරිද? ඊට පස්සේ මං තාත්තත් එක්ක තරහ වුණා ටික කාලයක්. ඒ කියන්නේ එහෙම තරහ නෙමෙයි. හැබැයි දැන් මට ක්‍රිකට් ගහන්න දුන්නේ නැහැනේ පුල් අවුල්ට එතකොට. ඒ හින්දා මං ඉස්කෝලේ ස්පෝර්ට්ස් ඇර අනික හැම එකම කරා. හරි ඉස්කෝලේ තියෙන සංගම් හැම එකෙම හිටියා. පරිසර සංගමයේද ශිෂ්‍ය බට සංගමයේද මධ්‍යප සංගමයේද හැම එකෙම හිටියා. දනවද? හරි අර ගුරු දෙගුරු සංගමයේ විතරයි හිටියේ නැත්තේ. අනිත් ඔක්කොගෙම හිටියා. හරි. හැබැයි එදා තමයි ඉගෙන ගන්න පටන් ගත්තා. 10 වසරේ පළවෙනි වාර විභාගේ මම පන්ති 3 වෙනියා වුණා. එදායින් පස්සේ මගේ පාසල් කාලේ මම හැමදාම පන්ති පළවෙනියා. රයිට් මම ආය කවදාවත් දෙවෙනියා වෙලා නැහැ. හැමදාම පළවෙනියා. හරිනේ? ඊට පස්සේ ඔහම ඇවිල්ලා මම O level ලිව්වා. O level අපේ කාලේ සබ්ජෙක්ට් 10ක් තිබ්බා. 10න් 9කට A පාස් තිබුණා. මම ජියෝග්‍රැෆි කරා සබ්ජෙක්ට් එකකට ඒකට තිබුණා B එක. ඊට මම A level බයෝ සයන්ස් කරන්න පටන් ගත්තා. බයෝ සයන්ස් කරන්න පටන් ගත්තෙත් මෙන්න මේ හේතුවක් හින්දා. දැන් ඕගොල්ලෝ බයෝ සයන්ස් කරන්න හරි මැත්ස් කරන්න හරි පටන් ගත්තේ අම්මා කියපු හින්දා තාත්තා කියපු හින්දා එහෙමනේ. මම O level ලිව්වට පස්සේ අපේ අයියා මට කිව්වා ආර්ට්ස් කරන්න කියලා. මොකද අයියා A level කරේ ආර්ට්ස්. එයා දිස්ත්‍රික්කේ පළවෙනියා වුණා. අපේ අක්කා මට කරන්න කිව්වා කොමර්ස්. මොකද එයා කරේ කොමර්ස්. එයා රෑන්ක් එකක් يعني මූල රෑන්ක් එකක් ආවේ නැහැ. නමුත් එයා විශ්වවිද්‍යාලයට යන්න පාස් වුණා. අපේ තාත්තා මට මැත්ස් කරන්න කිව්වා. අපේ තාත්තා A level කරලා තියෙන මැත්ස්. හරිද? අපේ අම්මා මට මොකවත් A level කරන්න කියන්නේ මොකද අපේ අම්මා A level කරලා නැහැ. මම බැලුවා ඒ කාලේ ආර්ට් කොමර්ස් මැත්ස් නැතුව වෙන තියෙන්නේ මොකක්ද කියලා. බයෝ විතරයි තිබ්බේ. ඒ හින්දා මම ඒක කරා. තේරෙනවද කතාව? ඒ හින්දා මම ඒක කරේ. නැත්නම් බයෝ වලට කැමැත්තක් එහෙම මොකුත් නෙමෙයි. හරි. අර තුන් දෙනා කියපු දේ හැරුණු විට තිබුණේ මේක විතරයි. ඒ හින්දා ඒක කරා. හරි. කරලා ඊට පස්සේ මොකක්ද වෙන්නේ මේ ඒ තුනක් ගත්තා. දිස්ත්‍රික්කේ දෙවෙනියා වුණා. වෛද්‍ය පීඨයට තේරිපත් වුණා. පෙරදිනේ මෙඩිකල් ෆැකල්ටියට ඇතුළත් වුණා. මෙඩිකල් ෆැකල්ටි එකේ රෙජිස්ටර් වුණේ ජූලි මාසේ 23 වෙනිදා. රෙජිස්ට්‍රේෂන් ඉවර වුණා 12 මාරට. එකහමාරට ගාලා රෙජිස්ටර් වුණා ක්‍රිකට් පූල් එකේ. ඇත්ත වශයෙන්ම මම කැම්පස් ආවේ ඉගෙන ගන්න ක්‍රිකට් ගහන්න. හරි. ඒ කියන්නේ අර ඒ ලෙවල් කාලේ මට ක්‍රිකට් ගහන්න දුන්නේ නැති හින්දා මට ක්‍රිකට් ගහන්න ඕනලා තිබ්බා. ඒකට තමයි මම කැම්පස් ආවේ. හරි. පළවෙනි මාස 6න් මම කරේ ක්‍රිකට් ගහපු එකයි පන්ති කරපු එකයි විතරයි. හරිනේ. සමහර දවස්වල මම රෑ 10 ඉඳන් පාන්දර 3 වෙනකල් තනියම ප්‍රැක්ටිස් කරලා තිනවා ක්‍රිකට්. රෑ 10 ඉඳන් පාන්දර 3 වෙනකල්. හරි. අර ග්‍රවුන්ඩ් එක වටේ ඉන්න බලනවා හොල්මනක් බෝල් දානවද රෑ කියලා. කික්වත් නෑ මං විතරයි ඉන්නේ. හරිද? එහෙම කළා මම මාස 6කින් යුනිවර්සිටි එකේ ටීම් එකට හරි තෝරගත්තා. හරිනේ. ඉතින් ඔය අතරේ මොකක්ද වෙන්නේ පන්තිත් පටන් ගත්තා. ඉතින් මෙතනින් පස්සේ මගේ ස්පෝර්ට්ස් කතාව වැඩක් නෑ. ඒක ඔයගොල්ලන්ට දාලා නැති හින්දා. එතකොට ගුරුවරයෙක් වශයෙන් මම වැඩේ පටන් ගත්ත විදිය. ඒකනේ ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ. මං ඉස්සලම් ගුරුවරයෙක් වුණේ 1997. ඒ කියන්නේ 6 වසරේ ඉන්න කාලේ. ඒ කොහොමද? මමනේ අර අපේ ගමේ ඉස්කෝලෙන් අවුරුදු 6කට පස්සේ ඉතින් පාස් වෙච්ච එක්කනා. එහෙම වෙච්චාම ගමේ එනවා පොඩි බලයක්. ඇයි? එතකොට නිකන් අර දක්ෂ ළමයි දන්නවනේ එහෙම එකක් තියෙනවනේ සාමාන්‍යයෙන්. අපේ ගමේ ගෙවල් වටේ හිටපු අර ඇන්ට්ලා අංකල්ලා ඔක්කොම ටික කිව්වා ඒගොල්ලන්ගේ දුවල පුතාලට මං ශිෂ්‍යත්වයේ පාස් වෙච්ච විදිය උගන්වන්න කියලා කිව්වා. කියලා දෙන්න කියලා. මමනේ දන්නේ මං පාස් වෙච්ච විදිය. ඊට පස්සේ කොහොම හරි අපේ තාත්තා කරපු වැඩේ මට ඩෙස්ක් එකකුයි බංකුවකුයි හදලා දුන්නා. බ්ලැක් බෝඩ් එකකුත් හදලා දුන්නා. අපේ ගෙදර එළියේ මම ගමේ ළමයින්ට ශිෂ්‍යත්වය උගන්වන්න පටන් ගත්තා. හරිනේ? එහෙම උගන්වන්න කියලා ලොකු දෙයක් දන්නෙත් නැහැ. තාත්තා මට ගෙනත් දීලා තිබ්බා අර සතර කියලා ශිෂ්‍යත්ව පොතක් තියෙන්නේ. ආන් ඒ පොත. මං එක ප්‍රශ්නයකටවත් උත්තර ලියලා තිබුණේ නැහැ ඒකේ. හරිද? දැන් අරගොල්ලන්ට කියලා දෙන්න ඕනේ හින්දා මං ඒකේ තියෙන ප්‍රශ්න ඔක්කොටම උත්තර ලිව්වා. අමාරුුන්නේ නැහැ වැඩේ උත්තර අන්තිමට තියෙනවනේ පොතේ. තේරෙනවද නේද කතාව? අමාරුුන්නේ නැහැ හින්දා වැඩේ. හරිද? ලිව්වා. කොල්ලෝ 4 දෙනෙකුයි එක ගෑල් ළමයෙකුයි හිටියා. පළවෙනියටම කරපු එකේ නිකන් ඈ මේ සල්ලි අරන් නෙමෙයි ෆ්‍රී ඔෆ් චාර්ජ්. හරිනේ? හරි. ඊට පස්සේ ඒ ඔක්කොටම උත්තර ලියන දේ කියලා දුන්නා. හරි. මගේ වෙලාවටද අවේලාවටද දන්නේ නැහැ. අර කොල්ලෝ 4 දෙනාම පාස් වුණා. ඊළඟ අවුරුද්දේ අපේ ඉස්කෝලේනුයි එහා පැත්තේ ඉස්කෝලේනුයි කොල්ලෝ 4 දෙනා ශිෂ්‍යත්වයට පාස් වුණා. කෙල්ල පෙල්ලුණා. හරිනේ? අර 4 දෙනාම පාස් වුණා.
මං ඉස්කෝලේ 6 7 8 ඉන්න කල්ම ශිෂ්‍යත්ව පන්ති කරා ඔය විදිහට. එතන ඉස්කෝලේ 9 වසරට ආවා. 9 වසරට ආපුවම මම ඒ කාලේ ඉඳන් වැඩිපුරම දක්ෂ වෙච්ච සහ වැඩිපුරම කැමති වෙච්ච සබ්ජෙක්ට් එක තමයි සයන්ස් සහ මැත්ස්. හරිනේ. මං ඉස්කෝලේ 9 වසරේදී 6 7 8 ළමයින්ට මැත්ස් පන්ති කරා ගෙදර. තන කතාව. රයිට්. ඊට පස්සේ එහෙමත් අවුරුදු 3ක් ගියා. ළමයි හිටියේ නෑ ඉතින් ඔය 6 වසරේ ළමයි දෙන්නයි 7 වසරේ එකයි. එහෙම තමයි හිටියේ. 8 වසරේ එකයි ඌ නැති දවසට පන්ති නෑ. එහෙම තමයි හිටියේ. හරිද? එහෙම ඉඳලා ඊට පස්සේ කරපු වැඩේ මම ඔන්න ඕල් විභාගය ඉවර කරා. ඕල් විභාගය ඉවරලා හරි දෙසැම්බර් 15 තමයි ඕල් ඉවරුනේ. 16 මම අර කියපු ට්‍රිප් එක ගියා. ඊට පස්සේ දෙසැම්බර් 23 24 වගේ මම පටන් ගත්ත ඕල් පන්තිය. මොකද්ද ඕල් විද්‍යාව පන්තිය. තන කතාව. රයිට්. ඒතකොට දැන් අර මං ගමේ 6 7 8 ගණිත එහෙම උගන්වපු ළමයි ඉන්නවනේ. මං ඒක හැමෝටම කිව්වා මං ඕල් විද්‍යාව පන්තිය පටන් ගන්නවා එන්න කියලා. ඒ හැමෝම කිව්වා අයියා බය වෙන්න එපා අපි අනිවාර්යෙන් එනවා කියලා. ඊට පස්සේ ගමේ වටේ පිටේ ඉන්න අර ඇන්ට් ලාංකල් ඔක්කොටම කිව්වා ඒගොල්ලන්ගේ දුවලපතල යනවා. ඒගොල්ලෝ ඔක්කොමල්ල කිව්වා. හරි අනිවාර්යෙන් එනවා බය වෙන්න එපා කියලා. මං හිතුවා 100ක් විතර ළමයි ඉඳී කියලා. ඉතින් ටියුට් 100ක් විතර එහෙම ගහගෙන උදේම ගියා පන්තියට. කී දෙනෙක් ඉන්නද කියලාද ඔයගොල්ලෝ හිතන්නේ පන්තියේ? එකෙක්වත් නැහැ. පළවෙනි පන්ති එක ළමෙක්වත් හිටියේ නැහැ. පස්සේ මම ඉතින් 8:00 තනකල් බලන් ඉඳලා කවුරුත් නැති හින්දා එළියට ඇවිල්ලා වෙලා බලනකොට ඉස්සරහා බස් හෝල්ට් එකේ බස් හෝල්ට් එකේ හිටිය අපේ නැන්දගේ දුව. ඒ අවුරුද්දේ ඕල වෙල් ලියන්න හිටියේ. පස්සේ ගිහලා ඒ ළමයා එක්කන් ඇවිල්ලා වාඩි කරලා වෙලා ඉස්සෙල්ලාම ඉගෙනුවා. ඒ තමයි මගේ පළවෙනි සාමාන්‍ය පෙළ ශිෂ්‍යාව. හරිද? බස් හෝල්ට් එකේ ඉඳලා තමයි එක්කන් ආවේ. ඊට පස්සේ කොහමද මොකක්ද වෙන්නේ? ඊළඟ දවසේ ඒ ළමයා තව ළමෙක් එක්කන් ඇවිල්ලා හිටියා. මම කියන්නේ ලංකාවේ එක දවසකින් දෙගුණ වෙච්ච පන්තිය තියෙන්නේ මට. වෙන කාටවත් එහෙම නැහැ. ඇයි පළවෙනි දවස් 1යි දෙවෙනි දවස් 2යි. හරිනේ? මම අදටත් විශ්වාස කරනවා ඒ ළමයා තව ළමයෙක් එක්කන් ආවේ මං හොඳ හින්දා නෙමෙයි. තනියම ඉන්න බය හින්දා. හරිනේ? ඊට පස්සේ මේ පන්තිය ටිකෙන් සංවර්ධනය වුණා. ළමයි 34 35ක් වුණා විභාග ලියද්දි. ඊළඟ අවුරුද්දේ පන්ති ඉඩ වැඩි වුණා. හරි. මම A levels ඉස්කෝලේ ඉගෙන ගන්න කාලෙම මං ළමයි 300 350 විතර ඕල් පන්ති කරන ගුරුවරයෙක් බවට පත් වුණා. හරි. හවස 1:00ට ඉස්කෝලේ ඉවරයි. 2:00ට සාමාන්‍ය පෙළ පන්තිය. ළමයි ඉන්නවා යුනිෆෝම් එකකින්. සර්ුත් ඉන්නවා යුනිෆෝම් එකෙන් උගන්වනවා. හරි. එහෙම අවුරුදු 2:00ක් මම පන්ති කරා. ඔය ඉන්න අතරේ අපේ ඉස්කෝලේ දැන් අපි ඒතකොට 12 13 නේ. ඉස්කෝලේ 9 10 11 විශේෂයෙන් 10 11 පන්තිවල කවුරු හරි ගුරුවරයෙක් නැත්නම් මම ගිහිල්ලා ඒගොල්ලන්ට සයන්ස් හෝ මැත්ස් උගන්වන්න පුරුදු වෙලා තිබ්බා. එතනකට ඒගොල්ලෝ පන්ති ගුරුවරයෙක් නැත්නම් අපි ගිහිල්ලා උගන්වනවා. ඒ කාලේ ළමයි එහෙම ඉගෙන ගන්න කැමතියි. දැන් ඕගොල්ලෝ ඕක කරන්න යන්න එපා. දැන් ඕගොල්ලෝ යනවා 10 වසරේ ගුරුවරයෙක් නැහැ උගන්වන්න යනවා. උන් ටික ඔක්කොම එකතුලා ඕගොල්ලන්ට ගහලා ඩස්බින් එකට දාලා වහනවා. ඕකනේ වෙන්නේ. ඒ කාලේ එහෙම නැහැ. ඒ කාලේ ළමයි ඉගෙන ගන්න කැමතියි. හරි. ඉගෙන ගන්න තිබු මූලාශ්‍රත් අඩුයි ඒ කාලේ. ඊට පස්සේ ඒ මං කරගෙන ගිය වැඩේ කොච්චර දරුණු වුණාද කියනවා නම් ටික දවසක් යනකොට අවුරුද්දක් විතර යනකොට 10 වසරේ ගුරුවරයෙක් නැත්නම් 11 ගුරුවරයෙක් නැත්නම් උන් ඇවිල්ලා හරි මාව එක්කන් යනවා. හැබැයි අපේ පන්තිර ගුරුවරයෙක් උගන්වනවා ඒ වෙලාව. වෙනවද? උන් අර දැලෙන් එළියට ඇවිල්ලා එන්න කියලා කතා කරනවා. හරිනේ? ඒකල දැන් මටත් තියෙනවනේ එක එක සංගම් වල සමාජිකත්වය එහෙම ඒ නිසා යන්න පුළුවන් ඕනලා මම එහෙම ගිහලා අරුන්ට උගන්වනවා. ඉතින් ඔහොම ටික කාලයක් කරන් යද්දි එක දවසක් මම පන්තිරට ප්‍රින්සිපල් ආවා. බොහොම දරුණු විදුහල්පතිවරයෙක් හිටියේ SB කොසවත්ත කියලා. සර් ඇවිල්ලා කිව්වා ආයිෂ ඉදිරිසිංහ නැගිටිනෝ කියලා කිව්වා. මම නැගිට්ටා. මෙහෙ එනවා යන්න. කියලා ඉතින් මම ආව එක්කන් යනවා. සර් ඉස්සරහින් යනවා. මම පිටිපස්සෙන් යනවා. ගිහලා ඔෆිස් එකටම ගියා. ගිහලා අර දැන් ඔෆිස් එකේ සර්ගේ ටේබල් එක තියෙනවනේ. ඒක ඉස්සරහා පුටු දෙකක් තියෙනවනේ. ඔය පුටුවේ සාමාන්‍යයෙන් ශිෂ්‍යයෙකුට වාඩි වෙන්න හම්බෙන්නේ නැහැ. මාව වාඩි කරෙව්වා ඒකේ. ඔය පුටුවේ ශිෂ්‍යයෙකුට වාඩි වෙන්න හම්බෙන්නේ අවස්ථා දෙකකදී විතරයි. එකක් ඉස්කෝලේට ගන්න දවසේ, අනික මොකක් හරි වැරද්දක් කරලා අස් කරන දවසේ. එහෙනම් ඕකේ වාඩි වෙන්න හම්බෙන්නේ නැහැ. හරිනේ? මං හිතුවා එහෙනම් හරි තමයි. හරි අදින් පස්සේ ඉස්කෝලේ ඉවරයි. හරිද? ඊට පස්සේ කොහම හරි තව ඔක හොඳම වැඩක් වුණා සර්ට තිබ්බා තේ බෝතලයක් අර උණු වතුර බෝතලයක තේ දාගෙන. ඒකෙන් කෝප්පෙකුත් මට දාලා දුන්නා බීපන් කියලා. ඒ කියන්නේ අස් වෙන්නම වෙනවා. හරිනේ? පස්සේ මං අර තේ එකක් බොන කල් බලන් මමත් බිව්වා ඉතින් නිකන් හම්බෙන එකට. හරිනේ? ඒකලා ඒක බීලා ඉවරනාට පස්සේ සර්ගේ අර මූණත් එක තේ එකේ පරිමාව අඩු වෙන ගානට සමානුපාතිකව සර්ගේ මූණ වෙනස් වුණා. හරිද? අන්තිමට සර් කිව්වා අයිෂ ඉදිරිසිංහ තමුසේ අදම මේ මගුල නතර කරන්න ඕනේ කියලා කිව්වා. මට ඇත්ත වශයෙන්ම තේරුන්නේ නැහැ මොන මගුලද කියලා. මොකද වෙන මගුලුත් තිබුණා. හරිනේ? ඉතින් ඊට පස්සේ මොකක්ද මං සර් කිව්වා සර් මට පැහැදිලි නෑ මොකක් ගැනද කියන්නේ කියලා. කිව්වා මම මේ කියන්නේ තමුසේ පොඩි පන්ති වලට ගිහිල්ලා උගන්වන එක. ඒක අදම නතර කරන්න ඕනේ කියලා කිව්වා. මම කොහාගද නතර කරන්න වෙනවනේ. හරි.
ඊට මම අහුවා සර් මම අදින් වැරද්දක් වුණා නම් සමා වෙන්න මම ඒක නතර කරන්නම් කියලා කිව්වා. ඊට පස්සේ තමුසෙට නෙමෙයි අවශ්‍ය වැරද්ද වෙලා තියෙන්නේ. මට. දැන් මට බයිනවා සර්. හරි. ඊට පස්සේ සර් කියනවා ඒ පන්තිවල ළමයි ඇවිල්ලා මට කියනවා උන්ගේ සර්ලා ටීචර්ලා එවන්න එපාලු. තමුසෙව එවන්නලු. දැන් උන් ටික ඔක්කොම එකතු වෙලා මට පෙස්සමක් ගහන්න යනවා ඉස්කෝල ළමයෙකුට තව පන්තිවල උගන්වන්න දුන්නා කියලා. අන්තිමට මගේ රස්සාව තමයි නැති වෙන්නේ. මම කොහේ නතර මම ඒක නතර කරන්නම් කියලා. ඊට පස්සේ මම ඒක නතර කරන්න කියලා තීරණය කළේදී සර් මට කිව්වා මම තමුසෙට ඒක අවස්ථාවක් දෙන්නම්. ඉස්කෝලේ වෙලාවෙන් පස්සේ අර මේන් හෝල් එකේ තමුසේ ඕන තරම් උගන්වනවා. මට ප්‍රශ්නයක් නැහැ කියලා. ඊට පස්සේ සර්ම ඉස්කෝලේ මේන් හෝල් එකේ වයිට් බෝඩ් එකක් හදලා දුන්නා. මම එදා ඉඳන් ඉස්කෝලේ මේන් හෝල් එකේ හවස 1:00 ඉඳන් ළමයින්ට විද්‍යාව සහ ගණිතය ඉගෙනුවා. එදා ඉඳන් අවුරුදු 1:00ක් දෙකක් විතර මම ඉස්කෝලේ ගිහලා ඉවරලත් ඒ වැඩේ කරා. හරිනේ? ඒ තමයි මම ගුරුවරයෙක් වශයෙන් පටන් ගත්ත ගමන. ඊට පස්සේ මම A level පාස් වුණාට පස්සේ මගේ සමගාමී මිතුරෝ ඉන්නවනේ. ඒගොල්ලන්ට ඕන වුණා මම පාස් වෙච්ච විදිහට පාස් වෙන්න. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ? ඒගොල්ලෝ මට කිව්වා අපිට උගන්නපන් සබ්ජෙක්ට් තුනම ඔබ පාස් වෙච්ච විදිහ කියලා. මොකද මම ඒ වැඩ කරපු විදිහට උන් හිතුවෙත් නෑ මම එහෙම කරයි කියලා. ඊපස්සේ මම ඒගොල්ලන්ට උගන්නන්න පටන් ගත්තා. හරි සබ්ජෙක්ට් තුනම ඉගෙනුවා. හවස 6 ඉඳන් උදේ 6 වෙනකල් එක දිගට උගන්වනවා. හරි ඒ උගන්වන්නේ යනකොට ඒගොල්ලොම යෝජනා කරා හරි අඩේ සර්ලා කියන දේවල් වලට උඹ කියන දේ හොඳට තේරෙනවා. එහෙනම් උඹ පන්ති පටන් ගමු කියලා. මම කිව්වා හා කියලා. මම අහුව මොනවද හොඳටම උගන්වන්නේ කියලා අහුවා. උන් කෝ තුනම හොඳට උගන්වනවා. හරි ඒ වෙනකොට හොයලා බලපුවම නගරේ මේ කෙමිස්ට්‍රි හොඳ පන්තියක් තිබුණේ නැහැ. සා ඒ වගේම මොකක්ද වෙන්නේ මම පොඩි කාලේ ඉඳන් වැඩිපුරමත් කැමතියි. කියන්නේ ඒ කාලේ වැඩිම කැමතිත් කෙමිස්ට්‍රි වලට. ඒ නිසා මම පටන් ගත්තා කෙමිස්ට්‍රි පන්ති. පළවෙනි පන්තියේ ළමයි හිටියා පටන් ගන්න දවසේ 18ක් විතර. අතරමැදින් 30 35ක් එහෙම හිටියා. විභාගට යන කාලේදී 45ක් හිටියා. මේ පන්තිය කවදාවත් පන්තියක් කරනවා කළත් මට තේරෙලා නැහැ. ඒකට හේතුව මගේ යාළුවම තමයි වැඩි හරියක් ඉන්නේ මේක ඇතුලේ. යාළුවෝ වැඩි හරියකුත් නේ යාළුවෝ 8ක් විතර. ඒ වගේම මේ පන්තියේ කාඩ් චෙක් කරන්නේ ටියුට්ස් දෙන්නේ ඔක්කොම කරන්නේ යාළුවෝ. තන කතාව. ඉතින් උන් කාඩ් එහෙම චෙක් කරලා සල්ලි ටික අරන් යනවා. ගිහිල්ලා උන් කාලා බීලා ෆිල්ම් බලලා 2:00ට ඇවිල්ලා හරි මට ඊටු සල්ලි ටික දෙනවා 150. තන කතාව. ඒ පන්ති කරනවා කියලා තේරුන්නේ නැහැ. හැබැයි මොකද්ද වෙන්නේ? රයිට් මේ කට්ටිය විභාගයට ගියා ජූලි මාසේ. ජූලි මාසේ 21 තමයි පන්ති අවසන් කරේ මේගොල්ලන්ගේ. මම ජූලි මාසේ 23 විශ්වවිද්‍යාල ලියාපදිංචි වුණා. තේරුණා කතාව? ඒකල්ල මම ඊළඟ අවුරුද්දේ පන්තිය පටන් ගත්තා. ඒකත් ළමයි 20 විතර පටන් ගත්තේ. දැන් ඔන්න මේ පන්තිය පටන් අරගෙන ගියා අගෝස්තු සැප්තැම්බර් පටන් ගත්තා. සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් විතර වෙනකල් ආවා. ඒ වෙනකොට මම විශ්වවිද්‍යාල පළවෙනි මාස 4 ගෙවලා වැඩි ඊටාම දරුණුයි. රැගින් සීසන් එකක්. ඒ අතරේ මොකද්ද වෙන්නේ? ඇකඩමික් පටන් අරගෙන හරි පැය 24ම වැඩ. ඒ ඇස්සේ ක්‍රිකට් ගහනවා. තන කතාව එන අමාරුයි. මම තීරණය කරා ටියුෂන් කරන එක නතර කරනවා. ළමිනුත් ගොඩක් හිටියේ නැහැ. ළමයි හිටියේ 35 40 යන්නේ වෙනකොට පන්තියේ. මම හිතුවා මේ අවුරුද්දේ පස්සේ ටියුෂන් කරන්නේ නැහැ කියලා. හරිනේ. එහෙම හිතලා ඉන්නකොට මේ ළමයින්ගේ ප්‍රතිඵල ආවා. ඒ ප්‍රතිඵල අතරේ කෑගල් දිස්ත්‍රික්කයේ ජීවිද්‍යාංශයේ පළවෙනියා, දෙවෙනියා, තුන්වෙනියා කියන තුන් දෙනාම ඇතුළත්ව 8 දෙනෙක් මෙඩිසින් සිලෙක්ට් කළා හිටියා. ගණිතාංශයේ පළවෙනියා හිටියේ නැහැ. දෙවෙනියා, තුන්වෙනියා ඇතුළත්ව රයිට් 7 දෙනෙක් ඉංජිනේර සිලෙක්ට් කළා හිටියා. තන කතාව රයිට් ආසානයේ ළමයි 45ක පන්තියකින් 15 දෙනෙක් විශ්වවිද්‍යාලේ තේරලාපත් වුණා. මම කියන්නේ මෙඩිසින් හෝ ඉංජිනේරින් අනික්ව නෙවෙයි ඈ. මට එදා හිතුණා මේක මරු වැඩේ. එහෙම කරන්න බෑනේ. ඉතින් 45කින් 15ක් මෙඩිසින් ඉංජිනේරින් ගියා කිව්වා මේක ලොකු වෙනසක්. හරි. මේ ප්‍රතිඵලයේ ඇවිල්ලා ඊළඟ සතියේ මම පන්තියට යද්දී මේ පන්තියේ ළමයි 250ක් විතර හිටියා. පන්තිය 10 ගුණයක් විතර වැඩි වෙලා. තන කතාව. ඉතින් එතකොට කොහොමවත් මොකද නතර කරන්න බෑ කියන එක තේරෙනවනේ ඔයගොල්ලන්ට. රයිට්. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? තව සතියක් දෙකක් ඇද්දි මේක 500ක් විතර වුණා. තව සතියක් දෙකක් ඇද්දි ඒක 1000ක් විතර වුණා. ඉතින් පස්සේ ඒ දෙවෙනි අවුරුද්ද මගේ මං කෑගල් දිස්ත්‍රික්කයේ 2020 වෙනකල්ම ලීඩින් ගුරුවරයා. හරිද? ඊට පස්සේ මොකක්ද වෙන්නේ? නුවර පන්ති පටන් ගත්තා. පළවෙනි අවුරුද්දේම නුවර ලීඩින් වුණා. කුරුණෑල පටන් ගත්තා. පළවෙනි අවුරුද්දේම කුරුණෑලත් ලීඩින් වුණා. රයිට්. ඉතින් ওই විදිහට මොකක්ද වෙන්නේ? පන්ති කරගෙන ආවා. මෙතනින් අතරමැද ප්‍රතිඵල කියන්න ගියොත් අපිට අමතර පන්තියක් දාලා තමයි කියන්න වෙන්නේ ටික. ඒ තරම් තියෙනවා. හරිනේ? ඊට පස්සේ කොහමද මම 2020 දී පොඩ්ඩක් පන්ති වලින් පොඩ්ඩක් අයින් වුණා. ඒකට හේතු දෙකක් තිබුණා. එකක් තමයි කොවිඩ්. කොවිඩ් එකේදී අතරම මම ඔන්ලයින් පන්ති කියන ඒවා ලොකුවට කරන්න try කරේ නෑ. මගේ පන්තිවල ඉන්න ළමයින්ට විතරයි මම උගන්වන්න උත්සාහ කරේ. අංක 1. දෙවෙනි එක මගේ ඩ්‍රීම් එකක් තිබුණා PhD එකක් කරන්න. ඒක ඉස්සර ඉඳන් තිබ්බ ඩ්‍රීම් එකක්. හරි. මොකද ඒ අදහස මට ඇත්තටම දුන්නේ මගේ සාමාන්‍ය පෙළ කාලේ ගුරුවරිය. හරි. එතුමිය තමයි කිව්වේ කවදා හරි දවසක මෙහෙම වෙන්න ඕනේ කියලා. ඒ නිසා මොකක්ද වෙන්නේ මට එහෙම ඩ්‍රීම් එකක් තිබුණා. 2020 කොවිඩ් වලට රට වහලා දානවත් එක්කම අපි
සබ්ජෙක්ට් එකක් වශයෙන් ඉගෙන තිබුණා වසංගත රෝග විද්‍යාව කියන එක. ඉතින් අපි දන්නවා කවුරුත් දෙකක් තුනක් යනවා කියලා. ඒ වගේම මේ වෙලාවේ අවස්ථාවක් දුන්නා ලෝකේ විශ්වවිද්‍යාල ගණනාවක හරි උපාධි ඔන්ලයින් කරන්න අවස්ථාව දුන්නා. මොකද ඒ විශ්වවිද්‍යාල ඇතුළට ළමයි ගෙන්න ගන්න බෑනේ. ඒ නිසා මොකක්ද වෙන්නේ Commonwealth Peace University of USA කියන එකේ PhD ගණනාවක් දාලා තිබුණා. ඒකේ education and education management කියන අධ්‍යාපනය සහ අධ්‍යාපන කළමනාකරණය කියන සබ්ජෙක්ට් එක PhD එක සඳහා මම ඉගෙන ගත්තා. ඒකල 2020 ඉඳන් 2023 වෙනකල් මම ඒක කරා. ඒකල මොකක්ද වෙන උපාධිය ලබා ගත්තා. රයිට්. එතකොට ඒ කාලේ මම කරේ එක පන්තියක් විතරයි. කෑගල්ල පන්තිය විතරයි. ඒකේ රෙකෝඩින් තමයි නුවරට එහෙම දැම්මේ. හරිද? ඉතින් ඒකේ පොඩි ගැටලුවකුත් මතුවලා තිබ්බා. ළමයි අතරේ කතාවක් ගියා මම පන්ති කරන්නේ නැහැ වීඩියෝ විතරයි දාන්නේ වගේ කියලා. ඔයගොල්ලන්ට සමහරට ඒක ඇහිලා ඇති. හරිනේ? ඒ එහෙම වුණේ ඔන්න ඔය කේස් එක හින්දා. හරිනේ? මම අර PhD එක කරන්න කාලය වැය කරපු හින්දා ඒ කාලේ මොකද්ද වෙන්නේ මේ වීඩියෝස් විතරක් පන්ති වල දාන්න පටන් ගත්තා අවුරුදු දෙක තුනකට. හරිද? ඊට පස්සේ කුමාරි 2023 පස්සේ අවුරුද්දක් විතර නිකන් ඉඳලා ඊට පස්සේ තමයි දැන් ආපහු මේ උපකාරක පන්ති වලට ඇවිල්ලා තියෙන්නේ. දැන් ආපහු මේක කරනවා තව අවුරුදු 3-4ක් මේ වැඩේ කරනවා. හරිනේ? ඒක තමයි මගේ වටපිටාව. රයිට්. මම සාමාන්‍යයෙන් ඕවා කියන්නේ නැහැ. මම ඔය ටික කිව්වේ ඔයගොල්ලන්ට මම කවුද කියලා තේරුම් ගන්න ඕනේ හින්දා. ඉතින් ඔන්න විෂය මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. විෂය සහ මම අතර සම්බන්ධතාවය දන්නවා. හරි. මොනවාද මට මේ විෂය උගන්වන්න දෙන ක්වොලිෆිකේෂන්ස් කියලා මම ඔන්න කියලා තියෙනවා. හරිනේ? ඒ තමයි මගේ සාමාන්‍ය කතන්දරේ. හරිද? හරි. දැන් එහෙනම් එනවා උසස් පෙළ රසායන විද්‍යාව විෂය ගැන කතා කරන්න. හරිද? මේක සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට බොහෝ අය කියනවා මම දන්නවා පළවෙනි දවස් දම් පේපර් කරනවා දෙවෙනි දවස් දම් පේපර් එකක් දෙනවා. හරි. ඒ වගේ ලකුණු දෙනවා. ලකුණු දීලා මොකද්ද වෙන්නේ? ලංකාවේම කට්ටිය රෑන්ක් කරනවා. රෑන්ක් කරලා ගෙදරට ලියුමක් දාලා එවනවා. ඔය කියනවා නේද ඒවා? හරි. මේමයි. මම කියන්නේ ඒ ලෙවල් කියලා කියන්නේ එහෙම රැවටෙන්න ඕන එකක් නෙමෙයි. තන කතාව. ළමයෙකුට මාසයක් ගන්නලා පේපර් එකක් දෙන්න තරම් දෙයක් නැහැ ඒ ලෙවල් වල. තන කතාව. මාසයක් ගන්නලා පේපර් එකක් දෙන්න තරම් දෙයක් නැහැ. මම නම් වැඩ කරන්නේ පිළිවෙලකට. හරි. මම උගන්වන විදිහ සහ අධ්‍යාපනයේ කළමනාකරණය කරන විදිහ මම ඉගෙනගෙන තියෙනවා. එහෙනම් මම උගන්වන්නේ විෂය විතරක් දැනගෙන නෙමෙයි උගන්වන විදිහක් දැනගෙන. තේරුණාද මම කියන කතාව? රයිට්. ඒ නිසා මම සාමාන්‍යයෙන් එහෙම අර ආවට ගියාට වැඩ කරන කෙනෙක් නෙමෙයි. මම ඕගොල්ලන්ට පිළිවෙලට විෂය උගන්වන්න පටන් අරගෙන ඒක තැනකට එනවා. සාමාන්‍යයෙන් පළවෙනි පාඩම ඉවරනාට පස්සේ ඊට පස්සේ දිනපතා ඕගොල්ලන්ට මොකක්ද දෙන්නේ? නිවසේදී කරන්න වෙනම පේපර්ස් දෙන්න පටන් ගන්නවා. පාඩම් 3ක් විතර වුණාට පස්සේ ඕගොල්ලන්ට පේපර් ක්ලාස් එකක් වෙනම පටන් ගන්නවා. එහෙම තමයි යන්නේ. හරිද? ඒවා පිළිවෙලට ඒවා වෙනවා. හරි අනවශ්‍ය පරිදි පේපර් 100ක් විතර සතියට කරන්න එහෙම නෙමෙයි. පිළිවෙලට මොකක්ද දෙන්නේ? එකින් එක ටිකෙන් ටික වැඩි කරලා දෙනවා. හරිද? ඔක තමයි සාමාන්‍ය විදිය. එතකොට සියලු සටහන් පළවෙනි පාඩමේ ඉඳන් සියලු සටහන් රයිට් අපි පොතක අතින් ලියනවා. හරිනේ? කෙමිස්ට්‍රි කියලා කියන්නේ හෙන දිගට සටහන් ලියන්න ඕන එකක් නෙමෙයි. හැබැයි ඔය සටහන් ලියන එකෙන් අපි බලාපොරොත්තු වෙන දේවල් කීපයක් තියෙනවා. අංක 1 ඕගොල්ලෝ සාමාන්‍ය පෙළදී ඕගොල්ලන්ගේ ලිවීමේ වේගය තියෙනවනේ. ඒ වේගය උසස් පෙළ පේපර් එකෙන් 50%ක ලියන්නවත් ප්‍රමාණවත් නැහැ. තේරෙනවද? අංක 1 ඕගොල්ලන්ගේ උසස් පෙළදී ලිවීමේ වේගය වැඩි කරන්න ඕන. තේරෙන කතාව? ලිවීමේ වේගය වැඩි කරන්න තමයි අපි පළවෙනි සටහන දෙන්නේ. එතකොට මම ඉස්සෙල්ලම දැන් තව පොඩ්ඩකින් සටහන දෙන්න පටන් ගත්තාම මම ඔයගොල්ලන්ට හිමීහිට කියනවා. එක වචනෙන් වචනේ කියනවා. දවස් දෙකක් අදී ඒවා වචන දෙකක් විතර වෙනවා. තව දවසක් විතර යද්දී වචන 3ක් විතර කියනවා. තේරෙනවද? ඔහම ගිහිල්ලා මාස 6ක් අතක් යද්දී එකපාරේ ඡේදයක්ම කියනවා. තේරෙනවද කියලා කතාව? ඒක පළවෙනි දේ හදන්න. ඒක හදන්න කරන තියෙන හොඳම වැඩේ මොකක්ද දෙන්නේ? නෝට් එක දෙන එක. තේරෙනවද කතාව? ඒ නිසා කිසිම කෙනෙක් පන්තියේදී කටුවට නෝට් ලියාගෙන ගෙදර ගිහිල්ලා තව පොතක ලියන්න එපා. එහෙම ඕනේ නැහැ. තේරෙනවද? පන්තියේ අපි දෙන නෝට් එක ඒ වෙලාවෙම ලියලා ගන්න ඕනේ. හරිනේ? සියලු පාඩම් සඳහාම නෝට් එකක් දෙනවා. හඳුනාගත්ත පාඩම් කීපයක් තියෙනවා. එහෙම නෝට් දෙන්නේ නැතුව කෙටි සටහනක් හදලා ඒ කෙටි සටහනේ ලියන්න සිද්ධ වෙන ඒවා කීපයක් තියෙනවා. ඒවා එහෙම කරනවා. හරිනේ? හරි ඊට පස්සේ හැම පාඩමකටම ඕගොල්ලන්ට වෙනම ටියුට්ස් හම්බෙනවා. ඒ ටියුට්ස් වල ඕගොල්ලන්ට තියෙන මේ පාඩමට අදාළ ප්‍රශ්න. ප්‍රශ්න වර්ග කරලා තියෙනවා. අලුත් ප්‍රශ්න වෙනම තියෙනවා. පේපර්ස් ප්‍රශ්න වෙනම තියෙනවා. විභාගයට අලුතෙන් එන්න පුළුවන් විදිහේ ප්‍රශ්න තියෙනවානේ. ඒවා වෙනමම ටියුට් එකක් වශයෙන් වෙනවා හැම පාඩමේම. හරිද? ඊට අමතරව workbook series එකක් workbook වලින් ඕගොල්ලන්ට එදිනෙදා ඉගෙන ගන්න තනියම මතක් කරගන්න පොඩි පාරක් තියෙනවා. හරිනේ? ඒ ටික පිළිවෙලට ඕගොල්ලන්ට හම්බ වෙනවා. අනික් පන්තිල වගේ ඕගොල්ලන්ට මොකක්ද දෙන්නේ? පාට ෆයිල් කවර, ලයිට් පත්තු වෙන ඒවා, සද්ද ඇහෙන ෆයිල් කවර ඒවා නැහැ. ටියුට් 4-5 ගෙතුනට ඒක දාගන්න ඕනේ නේද ෆයිල් එකක් දෙනවා. තේරුණා කතාව?
නැතු මොකද වෙන ගැජමැටික්ස් නැහැ. හරිද? සබ්ජෙක්ට් එක ඉතාලම හොඳට ඕගොල්ලන්ට හම්බ වෙනවා. තරහදා ඒ හැරෙන්න මොකක්ද වෙන්නේ? මම පන්තියේ අවුරුදු උත්සව කරන්නේ නැහැ. ට්‍රිප් එකක් යන්නේ නැහැ. තන කතාව රයිට්. වෙන මොකක්ද වෙන්නේ? එක එක උත්සව තියෙනවානේ. ඒව නැහැ. තන කතාව ඒව නැහැ. රයිට්. මං හරියට විෂය උගන්වනවා. ඒකල්ලා ওই කාලය ඇතුළත මම පේපර් එක හදන ගුරුවරු ඉන්නවනේ. ආන්නේ මං කියන්නේ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු හෝ ආචාර්යවරු යම් ප්‍රමාණයක් එකෙනෙක් වෙන්න පුළුවන්, දෙන්නේ තුන් දෙනෙක් වෙන්න පුළුවන්. විභාගයට කලින් ඔයගොල්ලෝ ඉතින් එකන් එනවා. හරිද? ඒගොල්ලෝ මොකක්ද දෙන්නේ? පේපර් එක හැදෙන විදිය, ලකුණු දෙන විදිය මම හැමදාම කියනවානේ. ඒගොල්ලෝ මොකක්ද දෙන්නේ? ඒගොල්ලන්ගේ මට්ටමින් ඔයගොල්ලන්ට එක පැහැදිලි කරලා දෙනවා. හරිද? ඊට අමතරව ඒ වලදී බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඒ ටික කියලා දෙනවා. හරිද? ඒක තමයි මගේ සාමාන්‍ය ක්‍රමය. ඊට පස්සේ ඒ ලෙවල් ඉවර වුණාට පස්සේ සමහරු කැම්පස් යනවා, සමහරුන්ට යන්න බැරි වෙනවනේ. ඒතකොට මම කරන වැඩේ ඒ ලෙවල් ඉවර වුණාට පස්සේ ඔයගොල්ලන්ට මේ පන්තියම කරනවා කැරියර් ගයිඩන්ස් කියලා ප්‍රෝග්‍රෑම් එකක්. ඒ ප්‍රෝග්‍රෑම් එකේ ඔයගොල්ලන්ට කියලා දෙනවා. හරි. ඒ ලෙවල් වලින් හරියටම ජයග්‍රහණය කරන්න බැරි වුණොත් ඊට පස්සේ යන්න පුළුවන් පාරවල් ටික ඕගොල්ලන්ට කියලා දෙන්න. හරිනේ? ඒ විතරක් නෙමෙයි. ඒ එක් එක් පාරවල් වලට ඕගොල්ලන්ව යොමු කරනවා. යොමු කරලා ඕගොල්ලෝ ඒවා කරනවද කියලාත් බලනවා. හරි? ලංකාවේ එහෙම කරන එකම ගුරුවරයා සහ එකම පන්ති අපේ පන්ති විතරයි. හරිනේ? අපිට පස්සේ ගොඩක් අය මොකක්ද නෙමෙයි කැරියර් ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් කරන්න පටන් ගත්තා. හැබැයි අපි මේ කැරියර් ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එකක් කරන්නේ නිකම්ම නිකන් නෙවෙයි ඒ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා. හරි? ඒ වගේ ඒ කියන්නේ එහෙම එන ඔපොචුනිටිස් අපේ ළමයට අරන් දෙන්න පුළුවන්කම තියෙන හින්දායි අපි ඒව කරන්නේ. හරිනේ? ඒ හැරුණාට පන්ති අතරමැද පන්ති කාලය අතරතුර මම ඕගොල්ලන්ට මොකක්ද දෙන්නේ? ඕගොල්ලන්ව සතුටු කරන එහෙම වැඩ කරන්නේ නැ මොනවාද? අවුරුදු උත්සව, කණාමුට්ටි බිදීම ඔය මම කරන්නේ. හරිනේ? මම පන්තිය හරියට කරනවා. ඒ අතරේ මොකද්ද නේ? ඕගොල්ලෝ දන්නවනේ පන්තිවල විවිධ ඒවා තියෙනවා මම එහෙම කරන්නේ. මම කරන්නේ විෂය උගන්වන එක සහ ඕගොල්ලන්ව හරියට විෂය මෙහෙවන එක. හරිද? මම ඕගොල්ලෝගේ ගෙදර වැඩ කරාද නැද්ද කියලා බලනවා. ඒ ඔක්කොම හොයනවා. දන්නවද? පන්තිය තුල ඕගොල්ලන්ට විභාගයට වැදගත් වෙන හැම දෙයක්ම මම කරනවා. හරිද? අර වගේ ඕගොල්ලන්ව පන්තියේ තියාගන්න ඕන දේවල් මම කරන්නේ නැහැ. මම ඕගොල්ලන්ව තියාගන්නේ ඉගෙනීමෙන් විතරයි. හරිනේ? ඉතින් ඔය තමයි මගේ සාමාන්‍ය සාරාංශය. හරි? එතකොට උසස් පෙළ කෙමිස්ට්‍රි වලට ආවොත් හරිද? රසායන විද්‍යාව ඉස්සෙල්ලා මට කියන්න මොකද්ද මේ රසායන විද්‍යාව කියලා අපි ඉගෙන ගන්න යන්නේ? සාමාන්‍ය පෙළ දුවකට හැඳින්වීමකුත් දීලා තියෙනවා. අර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මම වෙනම ෂෝට් නෝට් එකක් විද්‍යාව සඳහා ඊටාම කෙටි ෂෝට් නෝට් එකක් මම බෙදා හැරියා ඕගොල්ලන්ගේ ඉස්කෝලවල එහෙම. ඔයගොල්ලන්ට ඒක හම්බුණ කට්ටිය පොඩක් අත උස්ස. නැද්ද? ගිහින ගොඩක් බෙදුවනේ. හා. ඒක පුළුවන් නම් මෙහෙත් ඇති ඉල්ල ගන්න. හරි. ඇයි ආය පාර සාමාන්‍ය පෙළ ලියන්න එහෙමද? ආය ලියන්න ඕනේ ලියලා ඉවරයිනේ. හැබැයි ඒ ෂෝට් නෝට් එක ඇතුලේ මම A levels වලට ඕනවන O level විද්‍යාව කරුණු හැම එකක්ම පිළිවෙලට පෙළ ගැස්සුවා. ඇත්ත වශයෙන්ම මම මේක දුන්නේ සාමාන්‍ය පෙළට කෙටිසටහනක් විදිහට නෙමෙයි. ඒක දුන්නේ මොකටද? උසස් පෙළට එනකොට දැනන් ඉන්න ඕන දේවල් ටික ඕගොල්ලෝ දැනන් ඉන්න ඕන හින්දා ඒක බෙදුවේ. තන කතාව. ඒ නිසා ඒක මම මෙහෙන් දෙන්න කියලා කියන්නම්. ඒක ඉල්ලගන්න. ඉල්ලගෙන මොකද්ද නේ ගෙදර ගිහලා ඒක එකපාරක් බලන්න. ඒකේ තියෙන ඕගොල්ලන්ට උසස් පෙළ කෙමිස්ට්‍රි වලට ෆිසික්ස් වලට බයෝ වලට ඕන ඔක්කොම මූලික දේවල් ටික ඒකේ තියෙනවා. හරිනේ? ඒක අනිවාර්යෙන් බලන්න. හරි. එතකොට කෙමිස්ට්‍රි වලදී අපි කරන්නේ මෙහෙම දෙයක්. මම ඉස්සෙල්ලත් කිව්වා. හරි. ඔයගොල්ලෝ ඇඳන් ඉන්න ඇඳුම. ඕක කපු වෙන්න පුළුවන්, පොලියස්ටර් වෙන්න පුළුවන්, නයිලෝන් වෙන්න පුළුවන්. තන කතාව. කපු කියන්නේ පොලියස්ටර් කියන්නේ නයිලෝන් කියලා කියන්නේ ඒව රසායනික සංයෝග. තනද? ඔයගොල්ලෝ වාඩිලා ඉන්න ඩෙස් එක. වාඩිලා ඉන්නේ බංකුවේනේ බංකුව. ඔක ලෑල්ලකින් හදලා තියෙන්නේ. ඔය ලෑල්ල කියලා කියන්නේ ලී. ලී හැදලා තියෙන ප්‍රධාන වශයෙන් මොන වගේද? ඔයාලා දන්න කට්ටියත් උස්සන්න. දන්නේ නැහැ. අහලා තියෙනවද සාමාන්‍ය පෙළදී සෙලියුලෝස් කියලා එකක්. අහලා තියෙනවනේ සෙල්ලෝස් වලින්. වෙන කතාව. සෙලියුලෝස් කියලා කියන්නේ රසායනික ද්‍රව්‍යයක්. හරිද? ඒතර ඕගොල්ලෝ හැදිලා තියෙන්නේ ප්‍රධාන අණු වර්ග 4කින්. මොනවාද අණු වර්ග 4? කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ සහ නියුක්ලියික් අම්ල. මතකයිනේ? හා. ඔය හතරම රසායනික සංයෝග. තේරුණාද? එහෙනම් මේ ඕගොල්ලෝ කියලා කියන්නේ ඕගොල්ලෝ කියන මාත් ඇතුළත් රයිට්. අපි අවට තියෙන දේවල් කියලා කියන්නේ මේ හැම එකක්ම මොනවාද? රසායනික සංයෝගවල ප්‍රතිඵලයන්නේ. රසායනික සංයෝගවලින් හැදිච්ච ප්‍රතිඵලය. හරිද? රයිට්.
ඊට පස්සේ එදිනදා ජීවිතයේදී අපිට හම්බ වෙන විවිධ ක්‍රියාවලි. උදාහරණ බලමු. ශ්වසනය. අපි මේ හුස්ම ගන්න එක. හුස්ම ගන්න එක ඕගොල්ලෝ හිතන්නේ අපි මෙහෙම හුස්ම ගත්තා හුස් ගාලා පිට කරා කියලා. හැබැයි ඕක ඇතුලේ වෙන ක්‍රියාවලියක් නැද්ද තියනවද? තියෙනවා. අපි ඇඟ ඇතුළට ගන්න ඔක්සිජන් පෙනහල්ල හරහා රුධිරයට යනවා. ඒ රුධිරය හරහා ඊට පස්සේ ඔක්සිජන් සෛලවලට යනවා. සෛලවල වෙනවා එකක් මොකක්ද ඒකේ නම? සෛලීය ශ්වසනය. මතකයිද? ඒකෙදි නිදහස් වෙනවා මොනවද? කාබන් ඩයොක්සයිඩ්. ඒ කාබන් ඩයොක්සයිඩ් රුධිරයේ දිය වෙනවා. ඒකල්ල පෙනහල්ලට එනවා. පෙනහල්ලේදී මොකක්ද වෙන්නේ? ඒක ආපහු ශ්වසන පද්ධතියට දාලා එතනින් එළියට නිදහස් කරනවා. තනවාද? එහෙනම් මේ ශ්වසනය කියන එක ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලිය අපි කියනවා මොකද්ද? රසායනික ප්‍රතික්‍රියාවක්. තන කතාව. ඔයගොල්ලෝ අහලා තියෙනවා ප්‍රෝටීන සංශ්ලේෂණය. අහලා තියෙනවද? රසායනික ක්‍රියාවලිය. තන කතාව. ඔයගොල්ලන්ගේ ඇඟ ඇතුලේ සිද්ධ වෙන පරිවෘත්තීය ක්‍රියා මොනවද? ආහාර ජීර්ණය, බහිස්රාවීය ද්‍රව්‍ය. හරි. යුරින් හැදෙන එක, හෝමෝන හැදෙන එක. නේද? මේවා හැම එකක්ම මොනවද? රසායනික ප්‍රතික්‍රියා. හරි. ඇඟෙන් එළිය වෙන ඒවා. උදාහරණ. ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකක්ද? රසායනික ප්‍රතික්‍රියාවක්. කාබන් ඩයොක්සයිඩ් සහ ජලය එකතු වෙලා හරි හැදෙනව මොනවද? ග්ලූකෝස් සහ ඔක්සිජන්. මතකයි නේද? ඔය ඔක්කොම මම අර ෂෝට් නෝට් එකේ දාලා තියෙනවා. රයිට්. මල්ලි මේ ෂෝට් නෝට් එක මේගොල්ලන්ට දෙන්න කියන්න යනකොට මල්ලි අර අපි බෙදපු ෂෝට් නෝට් එකක් තියෙනවා මේගොල්ලන්ට ඒක බලන්න දෙන්න කියලා කියන්න යනකොට හරි ඊට පස්සේ ඔන්ලයින් එකේ කට්ටියට මම ඒකේ PDF එකක් තියෙනවා ඒක දාන්නම් හරි එතකොට තව ගත්තොත් එහෙම ප්‍රභා සංශ්ලේෂණය රසායනික ප්‍රතික්‍රියාව තව ගත්තොත් එහෙම මේ වගේ පළතුරු ගෙඩියක් ඉදෙන එක ඔන්න මම කරන ඔයගලගේ වත්තේ අඹ ගහක් තියෙනවා අඹ ගහේ අඹ ගෙඩියක් හැදෙනවා මේ අඹ ගෙඩිය ටිකෙන් ටික ලොකු වෙනවා ඒකල මොකක්ද වෙන්නේ මේක යන්තමින් කහ පාටනවා කහ පාට වෙලා ඉදලා බිමට වැටෙනවා හරි ඔය සම්පූර්ණ ක්‍රියාවලියම මොකද්ද රසායනික ප්‍රතික්‍රියාව අර බිමට වැටෙන එක විතරක් භෞතික එකක් තේරෙනවද මම කියන කතාව එහෙනම් මේ අපි අපේ දේහ සජීවී වෙන්න පුළුවන් අජීවී වෙන්න පුළුවන් දැන් මේ ඩෙස් එක කියන්නේ අජීවී එකක්නේ අපි කියන්නේ සජීවී එකක් හරි සජීවී වෙන්න පුළුවන් අජීවී වෙන්න පුළුවන් හරි පද්ධති ඇතුලේ සහ පද්ධති වල පිටත ඉන් පිටත තියෙන විවිධ ද්‍රව්‍ය අපි කියනවා මොනවද රසායන ද්‍රව්‍ය සිදුවන විවිධ ක්‍රියාවලි අපි කියනවා මොනවද රසායනික ප්‍රතික්‍රියා තේන කතාව ආන්න ඒ ද්‍රව්‍ය සහ අන්න ඒ ක්‍රියාවලි පිළිබඳව සවිස්තරාත්මකව ඉගෙන ගන්න එක අපි හඳුන්වනවා මොකක් කළාද රසායන විද්‍යාව තේන කතාව රසායන විද්‍යාව එතකොට ඔයගොල්ලන්ගේ උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශයේ තියෙනවනේ මේක ඇතුලේ අපිට තියෙනවා ඔක්කොම ඒකක 14ක් ඉගෙන ගන්න හරිනේ මේ ඒකක 14 රයිට් සාමාන්‍යයෙන් අපි කොටස් 5කට වෙන් කරලා තියෙනවා හරිද ඉගෙන ගන්න ලේසි වෙන්නේ කොටස් 5කට සමහර විට ඔක කොටස් 6යි කියලා සමහරු කියනවා වෙන්නත් පුළුවන් සමහරු කොටස් 4යි කියලා කියනවා වෙන්නත් පුළුවන් හරිද නමුත් මම ඕගොල්ලන්ට කියනවා කොටස් 5ක් තමයි තියෙන්නේ ඒ කොටස් 5 මොනවාද කියලා වෙනම විභාගයට අහන්නේ නැහැ අපි ඉගෙන ගන්න ලේසි වෙන්න එක වෙන් කර ගන්නවා හරිද පළවෙනි කොටස අපි කියනවා ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ ඉගෙන ගත්තනේ පරමාණුක ආකෘතිය පරමාණුව මොන වගේද න්‍යෂ්ටියක් තිබේය ඒ වටේ ශක්ති මට්ටම් තියෙනවා ඒ වගේ ඉලෙක්ට්‍රෝන තියෙනවා ඔය ඉගෙන ගත්තනේ ඊට පස්සේ තව ඉගෙන ගත්තා රසායනික බන්ධන වර්ග දෙකක් ඉගෙන ගත්තනේ මොනවාද සහසංයෝජ බන්ධන සහ අයනික බන්ධන මතකයිනේ බන්ධන හතරක් තියෙනවා වර්ගය රයිට් ඔන්න ඔය වගේ පරමාණු ගැන අණු ගැන රයිට් තව ගත්තොත් එහෙම ඔයගොල්ලෝ ඉගෙන ගත්තනේ සාන්ද්‍රණය වගේ දේවල් සාන්ද්‍රණය හොයන විදිය මවුල සංඛ්‍යාව හොයන විදිය ඉගෙන ගත්තනේ ඕන්න ඕවා ගැන වැඩිපුර ඉගෙන ගන්න තියෙන විෂය කොටස අපි හඳුන්වනවා රයිට් අපි හඳුන්වනවා සාමාන්‍ය රසායනය කියලා හරිද සාමාන්‍ය රසායනය රයිට් හරි එතකොට මේකට ඉංග්‍රීසියෙන් කියනවා ජෙනරල් කෙමිස්ට්‍රි කියලා කියනවා තරහදා ඊට පස්සේ සාමාන්‍ය පෙළදී ඔයගොල්ලෝ ඉගෙන ගත්තා ප්‍රතික්‍රියාවක ශක්ති විපර්යාසය කියලා එකක් මතකයිද තාපදායක ප්‍රතික්‍රියා තාප අවශෝෂ ප්‍රතික්‍රියා කියලා ඉගෙන ගත්තා නේද ආන්න ඒව ගැන වැඩිපුර ඉගෙන ගන්න කොටස අපි කියනවා භෞතික රසායනය භෞතික රසායනය මම කටුවට වගේ ලියන්නේ භෞතික රසායනය අපි කියනවා ෆිසිකල් කෙමිස්ට්‍රි කියලා කියනවා
හරිද? ඊට පස්සේ දැන් මං කියවනේ ඔයගොල්ලෝ ඔය ඇඳන් ඉන්න රෙදි ගත්තොත් එහෙම ඒවා නයිලෝන් වෙන්න පුළුවන්, කපු වෙන්න පුළුවන්, පොලියස්ටර් වෙන්න පුළුවන් කියලා කිව්වනේ. ඕවට අපි කියනවා කාබනික සංයෝග. ඊට පස්සේ අපි කියවනේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලික් අම්ල. ඕවත් අපි කියනවා කාබනික සංයෝග. තේරුණාද? එහෙනම් අපිට මේ හම්බෙන විවිධ රසායනික සංයෝග අපිට වර්ග දෙකකට බෙදන්න පුළුවන්. මොනවාද? සමහර ඒවා කාබනික සංයෝග, සමහර ඒවා අකාබනික. තේරුණා කතාව? ඒ කාබනික සංයෝග ගැන ඉගෙන ගන්න විෂය කොටසට අපි නමක් දෙනවා කාබනික රසායනය කියලා. කාබනික රසායනය. හරි. අපි කියනවා ඕගනික් කෙමිස්ට්‍රි. හරිද? එතකොට කාබනික සංයෝග ගැන ඉගෙන ගන්නවා වගේම අනික් සංයෝග ඒවට මොනවද අපි කිව්වේ? අකාබනික සංයෝගයක් තියෙනවනේ. ඒව ගැන ඉගෙන ගන්න විෂය කොටසට අපි කියනවා අකාබනික රසායනය. තේරුණා කතාව? රයිට්. මේකට අපි කියනවා ඉනෝගනික් කෙමිස්ට්‍රි. හරිද? රයිට්. ඊට පස්සේ අපි කියවනේ මේ පාඩම සිලබස් එකේ අන්තිමට තියෙනවා කර්මාන්ත ගැන ඉගෙන ගන්න පාඩමක්. ඒක වෙනමම අපි වෙන් කරනවා කර්මාන්ත රසායනය කියලා. කර්මාන්ත රසායනයේ අපි කියනවා ඉන්ඩස්ට්‍රියල් කෙමිස්ට්‍රි කියලා කියනවා. ඕන්න ඔය විෂය කොටස් පහ තමයි අපි කතා කරන්නේ. මේ පහ යටතේ ඔයගොල්ලන්ට පාඩම් තියෙන ඔක්කොම කීයක් ඉගෙන ගන්න? 14ක්. තේරුණාද? සාමාන්‍යයෙන් අපේ සිලබස් එකේ තියෙන පළවෙනි, දෙවෙනි සහ තුන්වෙනි යුනිට් එක අයිති වෙනවා මේ ගොඩට. ඊට පස්සේ 4, 5, 11, 12, 13 කියන යුනිට් අයිති වෙනවා භෞතික රසායනයේට. කාබනික රසායනට අයත් වෙනවා රයිට් 7, 8, 9, 10 කියන ඒකක. අකාබනික රසායනට අයත් වෙනවා 6 කියන ඒකකේ. කර්මාන්ත රසායනට අයත් වෙනවා 14 කියන එකේ. ඔහොම තමයි වැඩේ වෙන්නේ. තේරුණා කතාව? ඔහොම තමයි වැඩේ වෙන්නේ. රයිට්. එතකොට මෙන්න මේ සාමාන්‍ය රසායනික කියන කොටසෙන් තමයි අපිට වැඩේ පටන් ගන්න වෙන්නේ. මොකද මේ පාඩම් තුන නැතුව මෙතනින් එහා මොකුත් අපිට කරන්න බෑ. තේරුණා කතාව? මේ පාඩම් තුන ඉවරනාට පස්සේ අපිට රයිට් පිළිවෙලට මේක සහ මේක එකට පටන් ගන්න පුළුවන්. ඉතින් වැඩේ යනවා. හරිනේ? දැන් අපි 2025 පන්ති වල මේකේ අන්තිම හරියේ ඉන්නේ. 26 පන්ති වල තුන්වෙනි ඒකකය ඉවර වෙන්න ළඟයි තාප දෙන්න. හරි? තුන්වෙනි ඒකකය ළඟයි තාප පොඩ්ඩක් තියෙනවා. එකෙන් ඉවර වෙනවා ඒගොල්ලන්ගේ. හරිද? හොඳයි යන වැඩේ. හරි. එහෙනම් අපි මේකත් පොඩි සටහනක් දාගෙනම වැඩේ පටන් ගමු. මටත් එකක් දෙන්න. හරි? අපි මේකත් පොඩි සටහනක් දාගෙනම වැඩේ පටන් ගමු. හරි. එතකොට මගේ පන්ති ඉන්නකොට ඕගොල්ලන්ට සටහන් ලියන්න පොතක් අවශ්‍ය වෙනවා. හරි? සාමාන්‍යයෙන් හොඳයි සටහන් ලියන්න CR පොතක් පාවිච්චි කරන එක. ඒකට හේතුව අර සාමාන්‍ය පෙළ වගේ පොඩි සටහන් නෙවෙයි ප්‍රතික්‍රියා හැම ගොඩක් ලියන්න වෙනවා. එතන CR පොතක් තියෙන එක හොඳයි. සමහරට අද ඕගොල්ලන්ගේ එහෙම පොතක් නැති වෙන්න පුළුවන් නේ. ඒ නිසා මොකද වෙන්නේ අදට කොලේක ලියන්න. හැබැයි ගෙදරදී අනිවාර්යෙන් මොකක්ද වෙන්නේ පොතක සටහන් ලියලා ඊළඟ දවස් දම් පොත අරන් එන්න ඕනේ. හරිනේ? රයිට්. හරි එහෙනම් පොතේ උඩින්ම අපි මාතෘකාවක් ලියමු. කෙමිස්ට්‍රි රසායන විද්‍යාව කියලා. කෙමිස්ට්‍රි රසායන විද්‍යාව කියලා ලියමු. හරිනේ? උඩින්ම කෙමිස්ට්‍රි රසායන විද්‍යාව කියලා. හරිනේද? දාමු පොඩි හැඳින්වීමක්. දාමු පොඩි හැඳින්වීමක්. ලියන සජීවී සහ අජීවී පද්ධති තුල සජීවී සහ අජීවී පද්ධති තුලත් ඉන් පිටතත් හමුවන
විවිධ ද්‍රව්‍ය සහ විවිධ ද්‍රව්‍ය සහ විවිධ ප්‍රතික්‍රියා පිළිබඳව විවිධ ප්‍රතික්‍රියා පිළිබඳව සවිස්තරාත්මක අධ්‍යයනයක් රසායන විද්‍යා විෂය මගින් සිදු කෙරේ. රසායන විද්‍යා විෂය මගින් සිදු කෙරේ. හරි නේද? right. ඊළඟ රූලේ. රූලක් ඇරලාම ලියමු අපි ඈ. රූලක් ඇරලා ලියන්න මේම. උසස් පෙළ රසායන විද්‍යාව උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශය තුල ප්‍රධාන කොටස් පහක් පිළිබඳව අධ්‍යයනය කෙරේ. ප්‍රධාන කොටස් පහක් පිළිබඳව අධ්‍යයනය කෙරේ කියලා ඒ පහ පහලින් පහලට දාමු. අංක 1 සාමාන්‍ය රසායනය. සාමාන්‍ය රසායනය ඉංග්‍රීසියෙන් උදාහරණ ජෙනරල් කෙමිස්ට්‍රි කියලා. ජෙනරල් කෙමිස්ට්‍රි. හරිද? ඊට පස්සේ ඊළඟ රූලේ අංක 2 භෞතික රසායනය. හරිනේ? හා ඉංග්‍රීසියෙන් ලියන ෆිසිකල් කෙමිස්ට්‍රි. අපි ඔය ඉංග්‍රීසි වචන තමයි වැඩිපුරම පාවිච්චි කරන්නේ. ඒ නිසා ඒකත් ලියාගන්න එක හොඳයි ඈ. ෆිසිකල් කෙමිස්ට්‍රි. තුන්වෙනි එක කාබනික රසායනය. කාබනික රසායනය. හරිනේ? ඕගනික් කෙමිස්ට්‍රි. හරිනේ? ඊට පස්සේ අකාබනික රසායනය. හරිනේ? ඉනෝගනික් කෙමිස්ට්‍රි. ඊට පස්සේ පහ කර්මාන්ත රසායනය. හරි? ඉන්ඩස්ට්‍රියල් කෙමිස්ට්‍රි. හරිනේ? හා
දැන් අපි ඉස්සරහින් අදාළ ඒකකවල අංක ටිකක් දාගමු. සිලබස් එකක් ඔයගොල්ලන්ට ලබන සතිය විතර හම්බ වෙනවා. ඒතර ඒකේ පාඩම් ටික තියෙනවා වෙනම ඈ. අදාන්නකෝ සාමාන්‍ය රසායනය කියන තැන ඉස්සරහින් ඉරි කෑල්ලක් ගහලා දාන්න. 1 2 3 ඒකක කියලා. 1 2 3 ඒකක. හරිනේ? ඊට පස්සේ භෞතික රසායනය කියන තැන ඉස්සරහින් ඉරි කෑල්ලක් ගහලා දාමු. 4 5 11 12 13 ඒකක. හරිනේ? ඊට පස්සේ කාබනික රසායනය කියන තැන ඉස්සරහින් දාමු 7 8 9 10 ඒකක. හරිනේ? 7 8 9 10 ඒකක. අකාබනික රසායනය කියන තැනින් දාමු 6 ඒකකය. හරිනේ? කර්මාන්ත රසායනය කියන තැනින් දාමු 14 ඒකකය. හරිනේ? right. ඉතින් මේකට අදාළ සවිස්තර සිලබස් එකක් ඕගොල්ලන්ට හම්බ වෙනවා. ඒක ඉතින් දැම්ම දීලා වැඩක් නෑ. තාම මොනවද දන්නේ නෑනේ. හරි ලබන සතියලා සති දිහා දෙන්නම්. හරිනේ? right. ඉතින් අපි ඉස්සෙල්ලම කතා කරන්න පටන් ගන්න යන්නේ සාමාන්‍ය රසායනට අදාළ ඒකක. හරිද? right. ඒතර ඒකක සම්බන්ධයෙන් කතා කරන්න පටන් ගන්න කලින් පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. අපි ඒ ටික පොඩ්ඩක් කතා කරලා ඉමු. right. ලියනකො මාතෘකාවක් සාමාන්‍ය රසායනය කියලා. හරිනේ? දැන් බලමු. දැන් පළවෙනි පාඩමට අදාළ කරුණු කතා කරන්න කලින් තව පොඩි පොඩි අමතර දේවල් ටිකක් තියෙනවා. ඔයගොල්ලෝ දැනන් ඉන්න ඕන. අපි ඒ ටික තමයි ඉස්සෙල්ලාම කතා කරන්නේ. හරිද? බලමු. සාමාන්‍ය පෙළ කාලේ ඉඳන් ඔයගොල්ලෝ ඉගෙන ගත් දේවල් ටිකක් තියෙනවා. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ දැනගන්න ඕන පදාර්ථයක් කියන්නේ මොකක්ද කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා මැටර් කියලා කියනවා. පදාර්ථය. දන්නවනේ සාමාන්‍ය ඉගෙන ගත්තනේ. මොකද්ද පදාර්ථයක් කියලා කියන්නේ? කොහොමද ඔයගොල්ලෝ කිව්වේ? මං කියනවා මේ පෑන ගත්තොත් මේ පෑන විසින් අවකාශයෙන් කිසියම් ඉඩක් වෙන් කරගන්න නැද්ද? වෙන් කරගන්නවද? වෙන් කරගන්නවනේ. මේ පදාර්ථයට මේ පෑනට අවකාශයෙන් කිසියම් ඉඩක් වෙන් වෙලා තියෙනවා. ඒ වගේම මේකට ස්කන්ධයක් නැද්ද? තියෙනවද? තියෙනවා. එහෙනම් මේ තියෙන්නේ අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධයක් පදාර්ථයක්. මම විසින් අවකාශයේ කිසියම් ඉඩක් වෙන් කරගෙන තියෙනවනේ. පොඩි නෙමෙයි ලොකු ඉඩක් වෙන් කරගෙන තියෙනවනේ. මට ස්කන්ධයකුත් තියෙනවනේ. එහෙනම් ඔන්න මං කියනවා මම කියලා කියන්නේ අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක්. ඒ කියන්නේ මොකද්ද? පදාර්ථයක්. එතන කතාව? මං කියනවා වතුර ටිකක් ගත්තොත් එහෙම. වතුර ටිකක් අරන් අපිට මෙහෙම අවකාශයේ තියන්න බෑ. ඒක අපි දන්නවා. හැබැයි වතුර ටිකක් ගත්තොත් එහෙම වතුර ටික විසින් අවකාශයෙන් කිසියම් ඉඩක් වෙන් කරගන්න නැද්ද? වෙන් කරගන්නවා. ඒකට ස්කන්ධයක් නැද්ද? තියනවද? තියෙනවා. අන්න අපි කියනවා මොකක්ද වෙන්නේ? පදාර්ථයක්. වායුවක් ගත්තොත් මං කියනවා කාබන් ඩයොක්සයිඩ් වායු සාම්පලයක් ගන්නවා. ඒ සඳහා අවකාශයෙන් කිසියම් ඉඩක් වෙන් වෙන්නේ නැද්ද? වෙන් වෙනවද? වෙන් වෙනවා. ඒකට ස්කන්ධයක් නැද්ද? තියනවද? තියෙනවා. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් සාම්පලයක් කිව්වම ඒකත් මොකද්ද වෙන්නේ? පදාර්ථයක්. වෙන කතාව. එහෙනම් අවකාශයේ ඉඩක් ගන්නා ඕනම ස්කන්ධයක් අපි හඳුන්වනවා මොකක් කියලාද? පදාර්ථයක්. වෙන කතාව. අවකාශයේ ඉඩක් ගන්නා ඕනම ස්කන්ධයක් අපි හඳුන්වනවා මොකක් කියලාද? පදාර්ථයක්. හරිනේ? එහෙම අවකාශයේ ඉඩක් ගන්න නැති ඒවාත් තියෙනවද? ඔව් තියෙනවා කියලා අපි හිතනවා. මොනවාද? දෙවියෝ. කවදා හරි අවකාශයේ ඉඩක් ගන්නා දෙයියෙක් දැකලා තියෙනවද? මම නම් එහෙම දැකලා නැහැ. හොල්මන් අවකාශයේ ඉඩක් ගන්න දැකලා තියෙනවද? අපි එහෙම එකක් දන්නේ නැහැ. හිත. දැන් ඔයගොල්ලෝ කියනවානේ මං හිතන විදියට මගේ හිතේ විදියට එහෙම කියනවානේ. කොබලන්ට හිත කොහෙද තියෙන්නේ කියලා මට කියන්න. තේරෙනවද මං කියන කතාව? එහෙනම් එහෙම අවකාශයේ ඉඩක් ගන්න නැති යම් දේවල් ලෝකේ නැද්ද තියෙනවද? තියෙනවා. ඇත්තටම අපි ඒව තියෙනවද නැද්ද දන්නේ නැහැ. හැබැයි එහෙම නොමිනේටඩ් දේවල් ලෝකේ තියෙනවා. නම් කරපු දේවල් තියෙනවා. right? පදාර්ථයක් කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි. අපිට පේන්න ඕනේ ඒක. හරිනේ? අවකාශයේ ඉඩක් ගන්න ඕනේ. තේරෙනවද කතාව? දැන් ওই මං කියපු උදාහරණ ටික ඇසුරෙන් බලද්දිම බලන්නකෝ.
අපි කියනවා මේ ඕනම පදාර්ථයක්. පදාර්ථය ගැන ලෝකයේ එක එක කාලවල එක එක සංවාද තිබුණා. හරිනේ? මේ ඕනම පදාර්ථයක් හැදිලා තියෙන්නේ මොනවා හරි මූලික අංශු විශේෂයකින් කියලා කියනවා. මම හැදිලා තියෙන්නේ, මේ පෑන හැදිලා තියෙන්නේ, වායු ගෝලය හැදිලා තියෙන්නේ, ජලය හැදිලා තියෙන්නේ මොනවා හරි අංශු විශේෂයකින් එළුව. ඒ අංශු ළඟින් ඇහිරලා තමයි පදාර්ථය හැදෙන්නේ. තේරුණාද? එහෙම අංශු සකස් වෙන විදිහ අනුව පදාර්ථය අපිට හම් වෙනවා ආකාර ගණනාවකින්. තන කතාව right. ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළදී කිව්වා පදාර්ථයට අවස්ථා කීයක් තියෙනවා කියලාද? 3ක් නේ. වැරදි. පදාර්ථයට ප්‍රධාන අවස්ථා කීයක් තියෙනවද? 3යි. නෑ ඒත් වැරදි. තනද? ඔය ඝන ද්‍රව වායු කියලා 3ක් ඉගෙන ගත්තේ. ඒ 3 තමයි අංශු සකස් වෙලා තියෙන විදිහ අණුව පදාර්ථයේ ප්‍රධාන අවස්ථා 3. තන කතාව. එහෙනම් ඕනම් පදාර්ථයක් හැදිලා තියෙන්නේ අංශු වලින්. ඒ අංශු සකස් වෙලා තියෙන විදිහ අනුව පදාර්ථයේ ප්‍රධාන අවස්ථා කීයක් තියෙනවද? 3. අංශු ඊටාම ළඟින් ඊටාම තදින් හිස් අවකාශ ඊටාම අඩුවන විදිහට ක්‍රමවත්ව බලන්න වචන ගොඩක් කිව්වේ මොනවාද? අංශු ඊටාම තදින් ඊටාම ළඟින් හිස් අවකාශ ඊටා අඩුවන විදිහට ක්‍රමවත් රටාවකට මේ හැම පැත්තටම ඇහිරලා තියෙනවා. අන්න එහෙම ඇහිරලා තියෙනවා නම් එවැනි පදාර්ථයකට අපි කියනවා මොන අවස්ථාවේ තියෙන පදාර්ථයක්ද? ඝන අවස්ථාවේ තියෙන පදාර්ථයක්. වෙන කතාව උදාහරණ ගත්තොත් එහෙම යකඩයක් වගේ එකක්, මේ දැව වගේ එකක්, පාෂාණ වගේ දෙයක් තේරුණාද? අන්න අපි කියනවා ඝන අවස්ථාවේ පදාර්ථ. තේරුණාද? අපි කියනවා මේ අංශු තරමක් දුරින් හරි මං කියනවා තරමක් ලිහිල්ව මේ මීඩ්ඩා මේගොල්ලෝ ඉන්නේ ළඟින්ද ඈතින්නේ තරමක් ලිහිල්ව හිස් අවකාශ තරමක් කුඩයිද විශාලයිද? විශාල වන පරිදි මට බලලා කියන්න ක්‍රමවත්වද අක්‍රමවත්ව ඇසිරලා තියෙනවා නම් තනද අංශු තරමක් දුරින් තරමක් ලිහිල්ව තරමක් විශාල හිස් අවකාශ පවතින පරිදි අක්‍රමවත් ඇහිරලා තියෙනවා නම් එවැනි පදාර්ථ වලට අපි කියනවා ද්‍රව අවස්ථාවේ පවතින පදාර්ථ. තනද උදාහරණ කීපයක් මට කියන්න. ජලය, පොල් තෙල්, ඩීසල්, පෙට්‍රල් ඒ වගේ ඒවා. අන්නේ ද්‍රව පදාර්ථ. තන කතාව. මං කියනවා අංශු ඝන සහ ද්‍රව වලට සාපේක්ෂව ඊටා දුරින් ඊටා ලිහිල්ව හිස් අවකාශ කොහොම වන පරිද්ද? ඊටා විශාල වන පරිදි නේද? ක්‍රමවත්වද අක්‍රමවත්ව ඇසිරිලා පවතිනවා නම් අන්න අපි කියනවා ඒක මොන අවස්ථාවේ පදාර්ථයක් කියලාද? වායු අවස්ථාවේ පදාර්ථයක්. තේරුණා කියන කතාව? එහෙනම් ඔය තියෙන්නේ පදාර්ථයේ හරියටම මට කියන්න ඝන ද්‍රව වායු කියන්නේ පදාර්ථයේ මොනවද? අවස්ථා නෙවෙයි, ප්‍රධාන අවස්ථාත් නෙවෙයි. මොනවද? අංශු සකස් වෙලා තියෙන විදිහ අනුව පදාර්ථයේ ප්‍රධාන අවස්ථා. තේරුණා කතාව? මේ වෙනකොට ලෝකේ හොයාගෙන තියෙනවා පදාර්ථයට 4 වන ප්‍රධාන අවස්ථාවකුත් තියෙනවා කියලා. දැන් 5 වෙනි එක ගැන පරීක්ෂණ පවත්වමින් යනවා. මොකද්ද 4 වෙනි අවස්ථාව? මෙන්න මෙහෙම. හොඳට බලන්න. මං කියනවා අයිස් කැටයක් අරගෙන මම මේක රත් කරනවා. රත් කරද්දි මොකද්ද වෙන්නේ? මේක රත් කරන් යද්දි ඔන්න ඒකපත් වුණා කවුරු දක්වාද? ද්‍රව ජලයේ බවට. තේරුණා කතාව? ද්‍රව ජලයේ බවට. මම මෙහෙම ලියන්නම්කෝ ඒක. මන් ද්‍රව ජලයේ තව රත් කරන් යනවා. එතකොට ඒකපත් වෙනවා කවුරු දක්වාද? ජල වාෂ්පයේ බවට. මේක ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ. දැන් තියෙන්නේ වාෂ්ප අවස්ථාවේනේ. නේද? දැන් මම මේ ජල වාෂ්පය තව රත් කරගෙන යනවා. මොකද්ද වෙන්නේ? මේ ජලය කිව්වහම මේන්න මෙහෙම අණුනේ තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවනේ. ඔන්න ඔහම අණු තියෙන්නේ නේ. ජල අණුනේ. මේක තදින් රත් කරනකොට වෙන වැඩේ මේ ජල අණු වල
මෙන්න මේ බන්ධන බිඳෙනවා. බිඳලා ඉවරලා හැදෙනවා ඔක්සිජන් පරමාණු සහ මොන පරමාණුද? හයිඩ්‍රජන් පරමාණු. තේරෙනවද කතාව? එතනින් නතර වෙන්නෙත් නෑ. මේක තදින් රත් කරනකොට වෙන වැඩේ ඔයාලා දන්නවා ඔක්සිජන් පරමාණුව හැදිලා තියෙන්නේ කොහොමද? න්‍යෂ්ටියක් තියෙනවා වටේට ඉලෙක්ට්‍රෝන තියෙනවානේ. හයිඩ්‍රජන් පරමාණුව කොහොමද හැදිලා තියෙන්නේ? න්‍යෂ්ටියක් තියෙනවා වටේට ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. එහෙමනේ. මේක තව රත් කරනකොට වෙන වැඩේ ඔක්සිජන් පරමාණුව වටේ තියෙන ඉලෙක්ට්‍රෝන ඔක්කොම ටික අයින් වෙලා යනවා. ඒ කරලා ඉවරලා හැදෙනවා ඔක්සිජන් න්‍යෂ්ටිය. තේරෙනවද කතාව? හයිඩ්‍රජන් තව තව රත් කරනකොට වෙන වැඩේ ඉලෙක්ට්‍රෝනේ අයින් වෙලා යනවා. හැදෙනවා හයිඩ්‍රජන් න්‍යෂ්ටිය සහ ඉවත් වෙනවා මොනවද? ඉලෙක්ට්‍රෝන. තේරෙනවද කතාව? අන්තිමට මෙන්න මේ ජල වාෂ්පය තදින් රත් කරලා බලපුවාම මේ භාජනයේ ඇතුලේ ඉතුරු වෙන්නේ මට කියන්න කවුරුද ඉතුරුලා තියෙන්නේ? ඔක්සිජන් න්‍යෂ්ටි තියෙනවා, තව හයිඩ්‍රජන් න්‍යෂ්ටි තියෙනවා, තව ඉලෙක්ට්‍රෝන. තේරෙනවද කතාව? ආන්න එහෙම න්‍යෂ්ටි සහ ඉලෙක්ට්‍රෝන වලින් සමන්විත අවස්ථාව අපි හඳුන්වනවා පදාර්ථයේ හතරවන ප්‍රධාන අවස්ථාව හේවත් ඒකට අපි කියනවා මොන අවස්ථාවද? ප්ලාස්මා අවස්ථාව කියලා කියනවා. තේරෙනවද කතාව? මේක උසස් පෙළ ඉගෙන ගන්න ඕනේ නෑ. හරි. ඔයගොල්ලෝ විශ්වවිද්‍යාලයේදී මෙතනින් එහාට ඉගෙන ගන්නවා. තේරෙනවද? එහෙනම් මට කියන්න ඕනේ පදාර්ථ ප්‍රධාන අවස්ථා තියෙන්නේ 3යිද 4ක් තියෙනවද? 4ක් තියෙනවා. මොනවාද 4? ඝන, ද්‍රව, වායු සහ ප්ලාස්මා. තේරෙනවද කතාව? රයිට්. මේක ජලයට විතරක් නෙමෙයි. ඉටි පන්දම් හදලා තියෙන ඉටි තියෙන්නේ. ඉටි පන්දමක් අරන් රත් කරනවා. මොකද්ද වෙන්නේ? ද්‍රව වෙනවා. තව රත් කරනවා. මොකද්ද වෙන්නේ? වාෂ්ප වෙනවා. ඒ ඉටි හැදලා තියෙන්නේ කාබන් සහ හයිඩ්‍රජන් වලින් ඈ. ඉටි වාෂ්පය තව තදින් රත් කරපුවම මොකද්ද වෙන්නේ? ඒකේ තියෙන බන්ධන කැඩලා හැදෙනවා මොනවාද? කාබන් සහ හයිඩ්‍රජන් පරමාණු. තව රත් කරනවා. මොකද්ද වෙන්නේ? කාබන් පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා හැදෙනවා කවුද? කාබන් න්‍යෂ්ටි සහ ඉලෙක්ට්‍රෝන. හයිඩ්‍රජන් පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝන අයින් වෙලා හැදෙනවා කවුද? හයිඩ්‍රජන් න්‍යෂ්ටි සහ ඉලෙක්ට්‍රෝන. අන්තිමට මේ පද්ධතිය කවුද ඉතුරුලා තියෙන්නේ? කාබන් න්‍යෂ්ටි, හයිඩ්‍රජන් න්‍යෂ්ටි සහ ඉලෙක්ට්‍රෝන. අන්න අපි කියනවා ඉටිවල මොන අවස්ථාවද? ප්ලාස්මා අවස්ථාව. තේරුණා කියන කතාව? right. එහෙනම් ඔන්න අංශ සකස් වී ඇති ආකාරය අනුව පදාර්ථ ප්‍රධාන අවස්ථා කීයද? 3යි. නිකම්ම කිව්වොත් පදාර්ථ ප්‍රධාන අවස්ථා කීයද? 4යි. පදාර්ථයට අවස්ථා කීයද? ප්‍රධාන අවස්ථා නෙමෙයි. පදාර්ථයට අවස්ථා කීයද? ඔන්න බලන්න ඈ. මං උදාහරණයක් ගන්නවා ජෙලි. කණ්ඩගන්නේ ජෙලි. සාමාන්‍යයෙන් ද්‍රවයක් නම් හිතන්නකෝ වතුර ටිකක් ස්ටේජ් එකට හලනවා. හලපුවා මේ ද්‍රවය මොකද්ද? එතන ගුලියක් වගේ ඉන්නවද? ගලාගෙන යනවද? ද්‍රවයක් නම් ගලාගෙන යනවනේ. සාමාන්‍යයෙන් කෝප් එකට දාපුවම කෝප්පේ හැඩය ගන්නේ. පරීක්ෂණ නලයකට දාපුවම පරීක්ෂණ නලයේ හැඩය ගන්නේ. ඝන පදාර්ථද ද්‍රව පදාර්ථද? ද්‍රව පදාර්ථනේ. හරි වතුර ටිකක් කෝප් එකට දැම්මොත් වතුර ටිකේ හැඩය වෙන්නේ කෝප්පේ හැඩය. වතුර ටිකක් ටෙස්ට් ටියුබ් එකට දැම්මොත් වතුර ටිකේ හැඩය වෙන්නේ මොකද්ද? ටෙස්ට් ටියුබ් එකේ හැඩය නේද? එහෙනම් ඔන්න අන්තර්ගත භාජනයේ හැඩය ගන්නේ මොන අවස්ථාවේ පදාර්ථද? ද්‍රව අවස්ථාවේ පදාර්ථ. හැබැයි ද්‍රව පදාර්ථයක් නම් හරි බිමට හැලුවොත් එහෙම මොනවා කරන්න ඕනද? ගලාගෙන යන්න ඕන. මම ඔය කණ්ඩ ගන්න ජෙලි ටිකක් ගන්නවා. අරන් ගොල්ලා දානවා ස්ටේජ් එකට. ගලාගෙන යනවා. එහෙම වෙනවද? නෑනේ. දාපු තැන එහෙම තියෙනවා. ඒක මොන ලක්ෂණයක්ද? ඝනයික ලක්ෂණයක්නේ. තිබ්බහම එහෙම තියෙන එක. ජෙලි ටිකක් අරන් කෝප් එකට දානවා. ජෙලි ටිකේ හැඩය වෙන්නේ මොකද්ද? කෝප්පේ හැඩය. ජෙලි ටිකක් අරන් දානවා ටෙස්ට් ටියුබ් එකට. ජෙලි ටිකේ හැඩය වෙන්නේ මොකද්ද? ටෙස්ට් ටියුබ් එකේ හැඩය. අන්තර්ගත භාජනයේ හැඩය ගැනීම කියලා කියන්නේ ඝනයක ලක්ෂණයක්ද ද්‍රවයක ලක්ෂණයක්ද? ද්‍රවයක ලක්ෂණ. එහෙනම් ජෙලි වලට තියෙනවා මොනවද? ඝනවල ලක්ෂණ සහ ද්‍රවවල ලක්ෂණ. තේරෙනවද කතාව? ඒ කියන්නේ ජෙලි කියන්නේ ඝනයක්ද ද්‍රවයක්ද? ඒ දෙකම කියන්න බෑනේ. එහෙනම් ඔන්න මේ තියෙන්නේ පදාර්ථයේ මේ අවස්ථාවලට අයත් නොවන වෙනත් අවස්ථාවක්. ඒක වෙන් කරන්න බෑ. තේරෙනවද කතාව? තව යමු ඉස්සරහට. තව ගත්තොත් එහෙම සබම් පෙන සාමාන්‍යයෙන් දැන් ඔයගොල්ලෝ අර ගෙවල් වල රෙදි හොදනකොට එහෙම වතුර වලට සල්ලයිට් කුඩු එහෙම දාන නිකන් අතින් මෙහෙම කරපුවම අර බෝල ටිකක් හැදෙනවනේ. ඒ කියන්නේ මේ පෙන වලට කිසියම් හැඩයක් නැද්ද? තියනවද? තියෙනවා. හැඩයක් තියෙනවා කියලා කියන්නේ ඒක මොකේක ලක්ෂණයක්ද? ඝන ද්‍රව්‍යක ලක්ෂණයක්. හැඩ තියෙන්නේ ඝන ද්‍රව්‍ය වලට නේද? හැබැයි සබම් පෙන කියන්නේ ඝනයක්ද? නෑ නේ.
කවදාද සබම් පෙන්වලින් ගහලා මිනිහෙක් මරලා. එහෙම ඇහිලා තියෙනවද? නෑනේ. තේරෙනවද මම කියන කතාව? එහෙනම් සබම් පෙන වලට හැඩයක් තියෙනවා හැබැයි ඝනයක් නෙමෙයි. එහෙනම් සබම් පෙන කියන එක ඝන ද්‍රව වායු වල වෙන් කරන්න පුළුවන්ද? බෑ. තව උදාහරණ වලාකුළු. අපිට වලාකුළු වලට මේව හැඩයක් පේනවනේ. හැබැයි වලාකුළු කියන්නේ ඝන ද්‍රව්‍යයක්ද? ඝන ද්‍රව්‍යයක් නම් ඔහොම පාවිවි යන්න බෑ හොල්මනක් වෙන්න එපා එහෙනම්. තේරෙනවද මම කියන කතාව? හරි. එහෙනම් ඔන්න වලාකුළු කියලා කියන්නේ හරි ඝනයක් නෙමෙයි. තේරෙනවද කතාව? ඒක වායුවක් කියලා කියන්නත් බෑ. මීදුම් මීදුම් වලටත් ඕගොල්ලන්ට හැඩයක් පේනව නේද? උදේ අර බලපුවම මීදුම් ඔහොම තියෙනවනේ කිසියම් විදියකට. හැබැයි ඇත්තට මොකද්ද මේ ඝනයක්ද? ඝනයක් නෙමෙයි. තේරෙනවද මම කියන කතාව? තව උදාහරණ ග්‍රීස් වගේ එකක් ගත්තා. ඒක ද්‍රවයක් නෙමෙයිනේ. ඝනයකුත් නෙමෙයි. දූවිලි. දැන් දූවිලි කිව්වහම ඔයගොල්ලන්ට ඝන කියලානේ හිතෙන්නේ. හැබැයි දූවිලි දැන් මේ අවටත් මෙහෙම පාවෙවි තියෙනවනේ. එහෙම ඝන ද්‍රව්‍ය පාවෙනවද? මේ ඩෙස් එක හිටපු ගමන් පාවෙනවා. එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහනේ. එහෙනම් දූවිලි කියලා කියන්නේ ඝන ද්‍රව්‍යයක් වශයෙන් වෙන් කරන්න පුළුවන්ද? බෑ. තේරෙනවද කියන කතාව? ඉතින් මේ බලන්න. හරි ජෙලි, සබම් පෙන, වලාකුළු, තව දූවිලි, මීදුම් මේවා ඝන ද්‍රව හෝ වායු විදිහට වෙන් කරන්න පුළුවන්ද වෙන් කරන්න බැයිද? වෙන් කරන්න බෑ. එහෙනම් මේවා පදාර්ථයේ වෙනත් මොනවා හරි අවස්ථා. තේරෙනවද කතාව? ඒවා මේ ප්‍රධාන අවස්ථාවලට ගන්න පුළුවන්ද ගන්න බැයිද? ගන්න බෑ. තේරෙනවද? එහෙනම් ඔන්න පළවෙනි දවසේ හරියටම මේ කරුණ ඔලුවට දාගන්න පදාර්ථයට අවස්ථා 3යිද 4යිද ගොඩයිද? ගොඩක් තියෙනවා. පදාර්ථයට ප්‍රධාන අවස්ථා කීයක් තියෙනවද? 4යි. මොනවාද? අගල කියන මොනවාද? ඝන, ද්‍රව, වායු සහ ප්ලාස්මා. අංශු සකස් වී ඇති ආකාරය අනුව පදාර්ථයට ප්‍රධාන අවස්ථා කීයද? 3යි. මොනවද? ඝන, ද්‍රව සහ වායු. තේරෙනවද කතාව? රයිට්. අපිට ඉස්සරහට දාමු. අපි සාමාන්‍ය රසායනය කියලා ලිව්වා. එයට ඉස්සලම් දාමු පදාර්ථය කියලා. පදාර්ථය. හරි නේද? ලියලා දාමු. අවකාශයේ ඉඩක් ගන්නා ඕනෑම ස්කන්ධයක් පදාර්ථයක් ලෙස හැඳින්වේ. රයිට්. දැන් උදාහරණ කිහිපයක් එයට ලියමුද? උදාහරණ කියලා එයට ලියමු. පාෂාණ, දැව, ජලය, භූමි තෙල් හරි වචනෙන් ලියන්න. හයිඩ්‍රජන් වායුව, හිමාලය හරි නේද? ඔක්කොම පදාර්ථ. දැන් ඊළඟ රුල ලියමු. ඕනෑම පදාර්ථයක් සෑදී ඇත්තේ අංශු වලින් වන අතර අංශු සකස් වී ඇති ආකාරය අනුව පදාර්ථයට ප්‍රධාන අවස්ථා
පදාර්ථයේ ප්‍රධාන අවස්ථා තුනක් පවතී. නැත්නම් තුනක් හමු වේ. හරිනේ. දැන් අපි මෙහෙම ලියමු. ඉස්සල්ලාම ඝන අවස්ථාව කියලා ලියලා ඝන අවස්ථාවේ අංශ සකස් වෙලා තියෙන විදිය යටින් ඇදලා පෙන්නමු. හරිද? ඒකලා එතන ඉස්සරහින් සටහන මෙහෙම ලියමු. හරිනේ? හා ඝන අවස්ථාව කියලා දාන්නකො මේ වගේ අංශු සකස් වෙලා තියෙන විදිය. පැනේ මදිනේ පැන්සල් ඕනේ නැහැ. පැනේ මදි. හරිනේ? ඉස්සරහ ලියලා දාමු. අංශු ඉතා තදින් අංශු ඉතා තදින් ඉතා ළඟින් ඉතා ළඟින් හිස් අවකාශ අවම වන පරිදි හිස් අවකාශ අවම වන පරිදි ක්‍රමවත්ව ඇසිරී පවතී. ක්‍රමවත්ව ඇසිරී පවතී. හරිනේ? උදාහරණකුත් එතනින් යටින් දාමු. උදාහරණ කළා පාෂාණ දැව වීදුරු. හරි නේද? රයිට්. ඊට පස්සේ දාමු රුලක් ඇරලා ද්‍රව අවස්ථාව කියලා අංක 2 ද්‍රව අවස්ථාව. හරිනේ? අජු සකස්සලා දෙන විදිහ අර වගේම ඇදලා පෙන්නන්න ටිකක් ඈතින් ඈතින්. හරි නේද? රයිට්. ඉස්සරහ ලියලා දාමු. අංශු තරමක් දුරින් තරමක් ලිහිල්ව තරමක් විශාල හිස් අවකාශ සහිතව අක්‍රමවත්ව ඇසිරී පවතී. අක්‍රමවත්ව ඇසිරී පවතී. හරිනේ? උදාහරණ කීපයක් දාන්න. ජලය, භූමි තෙල්, පොල් තෙල්, හරි නේද? ඊට පස්සේ තුන්වෙනි එක. දාන්න වායු අවස්ථාව කියලා. වායු අවස්ථාව.
හරිනේ. ආ ඇඳලා පෙන්නන්න යටින් අංශුව ඈතින් තියෙනවා. ලියලා දාන්න. අංශු ඉතා දුරින් ඉතා ලිහිල්ව ඉතා විශාල හිස් අවකාශ සහිතව අක්‍රමවත්ව ඇසිරී පවතී. හරිනේ. උදාහරණ දාන්න. හිමාලය වාතය හරිනේ. ඕනනම් හයිඩ්‍රජන් වායුව වචනෙන් ලියන්න ඕනේ. සූත්‍ර ලියන්න එපා. හයිඩ්‍රජන් වායුව හරි නේද? හා. දැන් රූලක් කරලා ලියන්න ඊට පස්සේ ඊළඟ රූලේ රූලක් කරලා ලියන්න. ඉහත අවස්ථා හැරුණු විට පදාර්ථයේ ප්ලාස්මා අවස්ථාව ලෙස ඉංග්‍රීසි වචනෙම ලිව්වට කමක් නැහැ. පදාර්ථයේ ප්ලාස්මා අවස්ථාව ලෙස හැඳින්වෙන වෙනත් අවස්ථාවක්ද පවතී. වෙනත් අවස්ථාවක්ද හමු වේ. හරිනේ. රයිට්. ඊට පස්සේ අයිරූලක් කරලා ලියමු. ඉහත අවස්ථාවලට වර්ග කළ නොහැකි වෙනත් අවස්ථාද පදාර්ථවලට පවතින අතර ඒවාට උදාහරණ පහත දැක්වේ. එවැනි අවස්ථාවලට කියලා දාමුද? එවැනි අවස්ථාවලට උදාහරණ පහත දැක්වේ. රයිට්. මේ තියෙන්නේ අවස්ථා නෙමෙයි, ඒ වගේට උදාහරණ. හරිනේ? දාමු. ජෙලි, සබම් පෙන, වලාකුළු, දූවිලි, මීදුම්, හරිනේ? ඇතිනේ. රයිට්. දැන් ඊට පස්සේ මේ පදාර්ථය හැදිලා තියෙන විදිහ ගැන විවිධ කාලවලදී විවිධ විද්‍යාඥයෝ අදහස් ඉදිරිපත් කරලා තිබුණා. ඔගොල්ලෝ සාමාන්‍ය පෙළට ඉගෙන ගත්තා ඒ වගේ එක සංකල්පයක් ඩෝල්ටන්ගේ පරමාණුක වාදය කියලා. මතකයිද? තිබුණේ සාමාන්‍ය පෙළ එහෙම එකක්. තිබුණේ නැහැ.
තිබ. හරිනේ. ඕක තමයි කෙමිස්ට්‍රි වල මූලික ආරම්භය. හරිද? හැබැයි දැන් ඒක වැරදි. දැන් ඒක වැඩක් නැහැ. දැන් ඒක වැඩක් නැති වුණාට උතනින් තමයි කෙමිස්ට්‍රි පටන් ගන්න. තේරුණාද? එහෙනම් අපි කතා කරන්න ඕන ඩෝල්ටන්ගේ පරමාණුකවාදයේ මොනවද කියවෙන්නේ කියන එක. මම ඒක අද දවසේ කතා කරන්න යන්නේ නැහැ. හරිනේ? රයිට්. දැන් පොඩ්ඩක් අහගන්නකෝ. එතකොට අද දවසේ අපි වැඩේ මෙතනින් අවසන් කරන්න යන්නේ ඊට කලින්. දැන් ලබන සතියේත් පන්තියේ ඉරිදා සාමාන්‍ය විදිහටම තියෙනවා. හරිද? දැන් ඇත්තම කතාව සාමාන්‍යයෙන් අපි පන්තියක් පටන් ගත්ත ගමන් ඉරිදාට පන්තිය දාන්නේ නැහැ. අපි සතිය දවසක තමයි මුලදී කරන්නේ. හරිද? දැන්ට ඔයගොල්ලන් ඉස්කෝලේ පටන් ගන්නේ නැහනේ. ඉස්කෝලේ පටන් ගන්නත් එක තමයි ඉරිදාට දාන්නේ. දැන් මේ පටන් ගන්න ඕනකම නිසා තමයි අපි ඉරිදාට පන්තිය දැම්මේ. ලබන සතියේත් ඉරිදාට පන්තිය අපි කරනවා. තේරුණා කතාව? එතනින් පස්සේ පාසල් පටන් ගන්න කල් අපි සතිය දවස් උදේ පන්තිය කරමු. පාසල් පටන් ගන්නකොට අපි ඉරිදා උදේට ගමු. හරිනේ? එහෙනම් ඔන්න මම ආපහු කියනවා. ලබන සතියේත් පන්තියේ තියෙන ඉරිදාමයි. රයිට්. ඉරිදා උදේ අපි අද 8:20ට විතරනේ පටන් ගත්තේ. ලබන සතිය හරියටම ඉරිදා උදේ 8ටම මම පටන් ගන්නවා. රයිට්. 8 ඉඳන් සාමාන්‍යයෙන් රයිට් 10:45 11 වෙද්දි මම ඉවර කරනවා. එතන කතාව ලබන සතියේ විතරක්. එතනින් පස්සේ මම කියන්නම් අපි සතිය දවසක පන්තිය කරන්නේ මුලදී පාසල් පටන් ගන්නවත් එක්කම අපි ඉරිදාට දා ගන්නවා. හරිනේ? එහෙනම් කතාව. ඊට පස්සේ දෙවෙනි එක හැමෝම අනිවාර්යෙන් දැන් ඔයගොල්ලන්ට ඔය ෂෝට් නෝට් එකක් දුන්නානේ. ඔය ෂෝට් නෝට් එකේ අනිත් පැත්තේ තියෙනවා QR කෝඩ් දෙකක්. QR කෝඩ් කියනවා දන්නවනේ. ඒකේ Telegram channel එක කියලා එකක QR කෝඩ් එක තියෙනවා. තේරුණාද? ආන්න ඒ QR කෝඩ් එක ස්කෑන් කරලා අපේ Telegram channel එකට හැමෝම සම්බන්ධ වෙන්න. මොකද මේ Telegram channel එක හරහා අපි විවිධ පණිවිඩ දානවා. ඊට අමතරව සමහර ටියුට්ස් දානවා. සමහර පේපර්ස් දානවා. ඒ නිසා මොකද මේකට සම්බන්ධ වෙන්නේ. ඔක ස්කෑන් කරපුවම නිකම්ම ලින්ක් එක එනවා ක්ලික් කරන්න තියෙන්නේ. හරිනේ? දැන් ගිය අවුරුද්දේ ඔය කිව්වට පස්සේ එක ළමයෙක් මට එල්ලුවා සර් ඒක ස්කෑන් කරා සර් හරියන්නේ නැහැ නේ කියලා. හරිද? ඊට පස්සේ මොකද්ද වෙන්නේ? රයිට්. මං කෝ එහෙම වෙන්න බෑ. හරි නෑ සර් එහෙම වෙන්නෙම නෑ. පස්සේ බලපුවාම උගේ ෆෝන් එකේ Telegram app එක නෑ. හරි Telegram app එක තිබ්බහම විතරයි ඔකට join වෙන්න පුළුවන් නේ. නැත්නම් ඔක බෑ. තන කතාව. ඒක Telegram app එක දාගන්න දාගෙන වැඩේ කරන්න. හරිනේ? හරි. එතකොට අපි සාමාන්‍යයෙන් A levels වලදී වැඩි WhatsApp පාවිච්චි කරන්නේ නැහැ. වැඩි හරියම Telegram එක තමයි පාවිච්චි කරන්නේ. හරිනේ? ඔක දෙවෙනි එක. ඊට තුන්වෙනි එක ඊළඟට දැන් මම පැයක් විතර කතා කරානේ. ඊළඟ දවසේ එහෙම කතාවල් නැහැ. කෙලින්ම 8ට පටන් ගත්තා ඉගෙනුවා. හරිනේ? ඒ නිසා මොකක්ද වෙන්නේ? 8ටම පන්තියේ ඉන්න සහ දැන් අපි තාම පටන් ගත්ත ගමන්නේ. ඒ නිසා තාම අපේ පන්තිය ගැන ගොඩක් කට්ටිය දන්නේ නැහැ. අපි කොහොමද ළමයි අඩු සංඛ්‍යාවෙන් පටන් ගන්නෙ? ටිකෙන් ටික ඕක වර්ධනය වෙලා අපි ලොකු පන්තියක් තමයි විභාගයට යවන්නේ. හරිනේ? එතකොට ඕගොල්ලෝගොල්ලන්ගේ දන්න කියන යාළුවන්ට හරි දන්න කියන යාළුවන්ට අපේ පන්තිය ගැන කියන්න. ඒගොල්ලන්ව පුළුවන් තරම් පන්තියට සම්බන්ධ කරන්න. රයිට්? සාමාන්‍යයෙන් මම අනිත් ගුරුන්ට සාපේක්ෂව ප්‍රචාරණ කටයුතු ඉතාම අඩුවෙන් කරන ගුරුරෙක්. රයිට්? ඒ නිසා මොකක්ද වෙන්නේ? මගේ හෑන්ඩ් බිල්, මගේ පෝස්ටර් ඕගොල්ලන්ට කවදාවත් දකින්න හම්බෙන්නේ නැහැ. මම ගහන්න නැති ඉඳා. හරිනේ? ඉතින් ඒ නිසා මොකක්ද වෙන්නේ? ඕගොල්ලන්ට මගේ ප්‍රචාරක මාධ්‍ය බොහොම අඩුවෙන් තමයි දකින්න හම්බෙන්නේ. ඒ නිසා පන්ති ඉන්න දරුවෝ ඕගොල්ලෝ මොකක්ද වෙන්නේ? දන්න කියන අයට කියලා වෙලා රයිට් අපේ පන්ති ගැන අනික් අයට තොරතුරු දෙන්න. හරිනේ? රයිට්. හරි එහෙනම් ඔන්ලයින් එකේ දරුවෝ ඒගොල්ලන්ට මොකක්ද වෙන්නේ? Telegram group එක මම හිතන්නේ මේ වෙලේ සම්බන්ධ වෙලා ඇති. ඒගොල්ලන් link එක හරහා ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට පළවෙනි ටියුට්ස් දෙක දැනට මොකද්ද වෙන්නේ? PDF එකක් වශයෙන් Telegram group එකට දානවා. ඒකෙන් දැනට download කරගන්න. හරි ඒගොල්ලන්ට පන්තිය පිළිබඳ කොහොමද පැවැත්වෙන විදිහ, ඒ දේවල් පිළිබඳ තොරතුරු Telegram group එකේ දීර්ඝ විස්තරයක් හම්බෙයි. ඒ විස්තරය කියවන්න. හරිනේ? හරි. එහෙනම් ඔන්න මම අද දවසේ මෙතනින් පන්තිය අවසන් කරනවා. මම හිතනවා ඔයගොල්ලන්ට මම මේ කියන දේවල් හොඳට තේරෙනවා කියලා. ඉතින් මේ වගේ තමයි විෂය ටිකෙන් ටික ගොඩනගන අපි යන්නේ. හරිනේ? එහෙනම් අපි අදට වැඩේ අවසන් කරමු. මට මෙතනින් පස්සේ 2025 පන්තියක් තියෙනවා කරන්න 12 මාර වෙනකල්. ඒ නිසා මම මෙතනින් වැඩේ අවසන් කරනවා. මොනවා හරි මගෙන් අහගන්න දැනගන්න දෙයක් තියෙනවා නම් මම ඉන්නවා කතා කරන්න පුළුවන්. හරිනේ? රයිට්. එහෙනම් අපි නැවත ලබන ඉරිදා උදේ 8ට හමු වෙමු. හරිනේ? රයිට්. හරි. අයබෝවන්. සමන් ඉදිරිසිංහ රසායන විද්‍යාව ලංකාවටම රසට කෙමිස්ට්‍රි